Dutiyampi dhammam saranam gacchāmi Dutiyampi sangham saranam gacchāmi Tatiyampi buddham saranam gacchāmi Tatiyampi dhammam saranam gacchāmi Tatiyampi sangham saranam gacchāmi Pānatipātā vērmani sikkāpadam samādhiyāmi Adinādāna vērmani sikkāpadam samādhiyāmi Kāmesu miccācārā vērmani sikkāpadam samādhiyāmi Musāvādā vērmani sikkāpadam samādhiyāmi Srāmēraya majjapamādaṭṭhānā vērmani sikkāpadam samādhiyāmi Samanta cakkaravesu atrā gacchantu devata saddhammam munirājas sunantu sakkaramakkhadam dhamma savanakālo ayam badhanta dhamma savanakālo ayam badhanta Dhamma savanakālo ayam badhanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Ahanca sīla sampanne chiravatta samahite Samma pappajitham vande brahmacharya parayane Ye gahaṭṭha puññakara sīlavanta upāsaka Dhammena dharana posenti te namasami mataditi Mahabodhasava Sri Sugatarāna Mahavihārādhipati Syam Mahanikāye Mallatvihāra Pārshve Tamankāduwa Vinaya Dipalāte Pradhāna Sanghanāyaka Uti Gauravaha Avasarāpe Ganegana Sri Nemindārdhāna नायक महास्वामींद्र वरप्रमुख वंदनीय पूजनीय महासुंदरवरी अवसर है श्रद्धावंत वासनावंत गुणवंत सत्पुरुष पिन्मात्मी पे नायक हंद्रान हंसे की जन्मदिन निमित्ते
මේ හැම දෙනාගේම උපකාර ඇතිව කලබල සැලකීමේ පින්කමක් සිද්ධ කරන්නට සූදානම් වෙච්ච මොහොත. මේ පින්කම තවත් සාර්ථක කරගන්න මම ඔයයන්ට පුංචි ධර්මවාදයක් දෙනවා. පළවෙනි එක මට බණ කියන්න කැමැත්තක් හිතෙන්න පරිසරයක් මෙතන තියෙන්න ඕනේ. අංක 1. එම නැතුව බණ කියවන්න බෑ. ජනාධිපති ඇවිල්ලා කිව්වා කියාපිය බණ කියලා මං කියන්නේ. මට ඒකට හිත හැදෙන්න ඕනේ. එස අංක 1 ඔයයන්ගේ දරුවෝ නිශ්ශබ්ද කරගන්න ඕනේ. කෑ ගහන්න ළම. මොකද මේ අහිංසක අම්මලා එන්නේම නිවන් දකින්න බනහන්න සසර දුකයි කියලා. එමණිසුනේ වටිනා කාලය, ශ්‍රමය, ධනෙ මේවා නාස්ති කරන්න එපා. දරුවෝ කෑ ගහනවා නම් අරගෙන ඈතට ගිහලා ගහක් යට ඉඳගෙන ළමයා උත්සාහ කරගන්න බණශාලාවේ නිහඬකම තියන්න. ඊළඟට අවුරුදු 12 13 ළමයි ඇවිදින අය ඔක්කොම දෙමව්පියෝ ගාව ඉඳලා. ඉඳගෙන බණ ටික අහන්න පන්සලාවට බණ අහන්න පූර්ණ නිහඬතාවයේ තියාගෙන බණ ඇහුවොත් ඔබට පින්. එතකොට අපේ කටයුතු සාර්ථකයි. මොකද මේවා පිළිබඳ චාරිත්‍ර විදියට කරගීම නෙමෙයි. කරන්න ඕන නිසා. මේවා සම්පූර්ණයෙන්ම සුගතිය පතා කරන දේවල්. මම පූර්ණ සත්භාවයෙන් බණ කියන්නේ එසා ඔයත් සත්භාවයෙන්ම බණ අහන්න. එච්චරයි ධර්මෝවාද. බණ පටන් ගන්න කලින් එකක් කියන්න ඕනේ පන්සලේ වෙනේමින් දහතරගේ වැඩ හරි ලස්සනයි. මේ චෛත්‍යරාජයන් වහන්සේ මංගල පොඩි හාමුදුරන්ට කිව්වා හරි ලස්සනයි. මම කවුද චෛත්‍ය සැලසුම් කරේ කියලා නායක හාමුදුරුවෝ කිව්වා. නාසයට සතුටු වෙන්න පුළුවන්. අපිට චෛත්‍යරාජයන් වහන්සේ ළඟට ගියාම බුදුහාමුදුරුවෝමයි කියලා හිතෙන ලස්සන පන්සලක්. ඒ කියන්නේ නේමින්දාඳුර අවුරුදු 55. මේ ගමේ වැඩ හිටිය විතරක් නෙමෙයි ගමට බුදුහාමුදුරුවෝ වැඩම කරගෙන ආවා. ඒ පින මැතිව් වහන්සේට සසර සුගතියකටම යන්න. ඒ නිසා දෙන්නේ හාමුදුරුවන්ගේ බණ පදයක් හරි අහුවා නම් ඒ හැමෝගෙම යුතුයකම තමයි මේ විදිහේ සත්පුරුෂ පින්කමක් කරන්න. උන්වහන්සේට දැන් 80යි. බුදුහාමුදුරන්ගේ අවුරුදු 80 දී ආනන්ද හාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරනේ දැන් ඔබ වහන්සේට 80යි. දැන් කෝවා ජින්නෝ උද්දෝ මහල්ලකෝ මන්දන් දිරාගේ වෘද්ධියටපත් වෙච්ච මහල්ලේ. ආන්ගේ චර්චර සකටක් දැන් දිරපු කරක්ය. නේමින්දාන්දුරේම නෑ තාම වැඩ කරන්න පුළුවන්. මම කල්පනා ආපුවම 80ක් නෑ පේන්නේ නෑ. හොඳට ඇවිදිනවා හොඳට කතා බහ කරනවා නිරෝගී. මගේ නායකහරන්ට දැන් 91ක් තාම දෙයන්ගේ පිටේ වැඩ ටික කරනවා. නේමින්දාන්දුරන්ට සියවසකට වැඩි ආයු කාලයක් ලෝසසුන් වැඩ වඩන්න අපි ආශිර්වාද කරනවා. ආශිත නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්න වේවා කියලා බණක්. අපේ නායක හඳුරන්ගේ ජේෂ්ඨ ශිෂ්‍ය පුත්‍රවත්නේ ඒ වගේම විහාරයේ වැඩ ඉන්න පඬිත් හාමුදුරුවෝ විශේෂයෙන් පෙරවිල නාමිත හාමුදුරුවෝ ප්‍රධාන මේ හාමුදුරුවෝ බොහොම වමනාවෙන් පින්කම කරනවා. ඒ ගැන සතුටුයි. බණ ටිකක් අහන්න. අද බණේ මාතෘකාව පිළිබඳව සක්ක නමස්සර සූත්‍රය. අපි හැමෝටම ගිහි පැවිදි දෙපැත්තට වටින බණ. සක්‍රයාගේ බැඳීම. දැන් සක්‍රයා කියන්නේ කවුද කියලා කියන්න ඕනේ නැහැ. කවුද සක්‍රයා? දිව්‍ය ලෝකයේ අධිපති. අපි කියන්නේ දෙදෙව්ලොවට අධිපති චාතුරු මහරජකේ කාවතින්සේ ලොක්කා. හැබැයි මතක තියාගන්න ඔය දෙකට නෙමෙයි මුළු දිව්‍ය ලෝක 6ෙම ගත්තත් සක්‍රයට වැඩි කෙනෙක් නෑ. මහ පුදුම බල සම්පන්න දෙවියෙක්. දෙවියන් අතරත් ශ්‍රේෂ්ඨයි. මනුෂ්‍ය ලෝකයේ සාපේක්ෂව පිළිබඳව සක්‍රය ජීවත් වෙනවලු අවම වශයෙන් අවුරුදු
3,30,00,000. දෙවියෝ අතර ඉන්න ලස්සනම කාන්තාව තමයි සුජා. එයාව විවාහ කරගන්නේ සක්‍රයා. සුජම්පති අපි කියන්නේ සක්‍රයා. මහා ඓශ්වර්ය බබලනවා පින් කාන්තා. ඔය සක්‍රයාට තිබ්බා ලස්සන විමානයක්. ඒකට කියනවා වෛජන්ති ප්‍රාසාදය. විජයෝත්පාය. දවසක් සක්‍රයා මාතලී කියන රියදුරාට කතා කරලා කියනවා මාතලී අපි නන්දනු යනට යන විවේකයකට. අස්ය 1000ක් යදපු රථයේ සූදානම් කරා. සක්‍රයාට තිබ්බ වාහන දෙකක්. එකක් වෙනවාදී අස්ය 1000ක් යදපු අස්සතරත්තේ අනිත් එක මොකක්ද? අයිරාවන හස්ති රථේ. දැන් උපාසකම්ලට ප්‍රශ්නයක් එන්න ඕනේ නේද? ප්‍රශ්නේ එන්න ඕනේ හොඳට ටිවිෂන්සිලේ බණ අහනවා නම් දිව්‍ය ලෝකේ කියන්නේ සුගතියක් නේ. ඒක ASCII කොහෙද තිරිසන්? සත්තු ඉන්න පුළුවන් සුගතියක? බෑයි බැරි. සත්තු කියලා කියන්නේ සතර අපායෙන් එකක්. තිරිසන් ලෝකේ. තිරිසන් නෑනේ සුගතිය. එහෙනම් කවුද මේ දිව්‍ය ලෝකවල ඉන්න සත්තු? ඒගොල්ලෝ කියන්නේ අල්පේශාක්‍ය දෙවිවරු. දැන් අයිරාවන දිව්‍ය පුත්‍රයා තමයි සක්‍රයාට උණ වුණාම ගමනක් යන්න අයිරාවන හස්තියා බවට වෙස්වහලා. අර ASCII 1000මත් එහෙමයි අල්පේශාක්‍ය දෙවිවරු සක්‍රයාට ගමනක් බිමනක් යන්න ASCII වගේ වෙස්වහලා ගන්නවා. ඒ නිසා අමගස්ස උපාසකම්වල මතක තියාගන්න පින්කමක් කරා භාගයට කරන්න එපා. එයි භාගයට කරලා ගිහලා දිව්‍ය ලෝකවල අල්පේශාක්‍යවල එහෙදිත් කඹරන්න වෙනවා එක එකක්. මේ කරන්නේ කඹරන එක. එසා කාගේවත් වැඩකාරයෙකුට දිව්‍ය ලෝකේ යන්නේ එපා. දිව්‍ය ලෝකෙත් ඉන්නා එහෙම බලයෙන් හීන දෙවියෝ. මාතලේට කෝ රථය සූදානම් කරන්න. ASCII 1000ක් ඉන්න රථය සූදානම් කළා. දේවයිනි හොඳයි. දැන් යහපත් වෙමු කිව්වා. සක්‍රයා ගොඩ වුණා. දැන් අහසේ මේ රථය දිව්‍ය රථය එහාට මෙහාට යනවා. ඈතින් පේනවා පියවන්නේ සක්‍රයාට අපි ඉන්න මනුස්ස ලෝකේ පෘථිවිතලේ. මේ සක්‍ර දේවේන්ද්‍රයා මුළු ලෝකෙම ඉන්න බලවතා අර ඉඳගෙන හිටපු ආසනේ නැගිටලා අත් දෙක එකතු කරලා අපි ඉන්න මේ මනුස්ස ලෝකෙට වන්දනා කළා. එතකොට මාතලිය අහනවා පින්වත් සක්‍ර දේවේන්ද්‍රයා සදිව ලෝකවාසී සියලු දෙවිවරු ඔබට වඳිනවා. සතරවරන් දෙවියොත් වඳිනවා. ඊළඟට 32ක් වෙච්ච සෙන්පති දෙවිවරුත් වඳිනවා. මහා බ්‍රහ්මයෝත් වඳිනවා. මේ මනුස්ස ලෝකේ රජවරු සිටුවරු අනුතිවරුත් වඳිනවා. ත්‍රිවේදී දන්න බ්‍රාහ්මණයෝත් වඳිනවා. ඔබට නොවදින කෙනෙක් ලෝකේ නැහැ. එහෙම හැමෝගෙම වැඳුම් ලබන ඔබ මනුස්ස ලෝකේ කාටද මේ වැඳේ? සක්‍රයගෝ හරි ඔක්කොම මට වදිනවා තමයි. හැබැයි මගෙනුත් වැඳුම් ලබන කොට්ටාස දෙකක් ඔය මනුස්ස ලෝකේ ඉන්නවා. කොට්ටාස කීයක්ද? දෙකක්. ඒ දෙක මම කියලා දෙනවා. ඒ දෙක හරියට තියාගත්තොත් විමර්ධි මෙලොවත් සැපයි පරලොවත් සැපයි. අංක 1. සක්‍රය කියනවා අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතං වන්දේ බ්‍රහ්මචර්ය පරායනේ. මාතලි මම ඉස්සෙල්ලාම වඳින්නේ සීල සම්පන්නේ හොඳට සිල් රකින්න සීල ගුණෙන් යුක්ත සමාදන් වෙච්ච සීලය රැක ගන්න උත්සාහ කර චිරරත්ත සමාහිතේ දීර්ඝ කාලයක් හිත සමාධිමත් කරන හිත හදන්න උත්සාහ කරන ඊළඟට බ්‍රහ්මචර්ය පරායනේ දිවි දෙවනි කොට උතුම් බ්‍රහ්මචර්ය සීලය රකින්න සම්මා පබ්බජිතං වන්දේ උතුම් පැවිද්දන්ටයි මේ වැඩි. එහෙනම් සක්‍රයා මනුස්ස ලෝකේ ඉස්සෙල්ලාම වඳින පිරිස කවුද? මහා සංඝයා හාමුදුරුවෝ. මතක තියාගන්න අපේ මිනිස්සුන්ට වැරදිච්ච තැනක් තියෙනවා. අද අඹගස්වැව ධර්මශාලාවට ඇවිල්ලා මේ බණ ටික අහන්නේ රුවන්වැලිසෑය නිසා නෙමෙයි. ශ්‍රී මහා බෝධිය නිසා නෙමෙයි. දළදා වහන්සේ නිසා නෙමෙයි. බුද්ධ ශාසනය ඉවරයි කියන්නේ රුවන්වැලිසෑය නැති වෙන දවස නෙමෙයි. බුද්ධ ශාසනය ඉවරයි කියන්නේ ශ්‍රී මහා බෝධිය නැති වෙන දවස නෙමෙයි. මේ බණ ටික අහන්නේ පින්වත්නි දිවි පරදුවට තියලා සසුන රැක්ක හාමුදුරුවෝ නිසා. ආයකයි මේක හරි ලස්සන පින්කමක් කියලා.
මේ හාමුදුරුවෝ කරපු සේවය නිසා තමයි සසුන රැකුනේ. බුදුහාමුදුරුවෝ නෑ පිරිනුවම් පාලා. ධර්මයේ තියෙන ත්‍රිපිටක පොත්වල කබඩ වල ඇතුළට දාලා ඉබ්බෝ දාලා දොරවල් ලොක් කරලා. ඒ බුද්ධ ධම්ම දෙකම ජීවමාන කරන පිරිස තමයි සංඝය අවුරුදු 55ක් වීසිත. මම හිතන්නේ මේ කැපකිරීම ලෝකෙ කිසිම කෙනෙක්ට කරන්න පුළුවන් කියලා. තමන්ගේ අම්මා තාත්තා අක්කා මල්ලි නංගි මල්ලි නෝනා මහත්තයා දරුමල්ලි මේ ඔක්කොම අතහැරලා දාලා ඉන්නවා. කොහෙවත් නැති මිනිස්සුන්ට සේවය කරනවා නම් ඒ බුදුහාමරගේ සංඝයා විතරයි. මතක තියාගන්න. ඔයත් ඉතියෝපියාවට ගියා, සෝමාලියාවට ගියා, නව ශ්‍රීලංකාවට ගියා, ඉන්දියාවට ගියා. කඹරන්නේ තමන්ගේ උඹලුවේ. හාමුදුරුවෝ කඹරන්නේ තමන්ගේ උන්ට නෙමෙයි. අවුරුදු 55ක් කඹරලා අම්මට යවෙන්නේ නැහැ. තාත්තට යවෙන්නේ නැහැ. සහෝදරයන්ට කරේ නැහැ. ගෑණිට කරේ නැහැ. මිනිහට කරේ නැහැ. හාමුදුරුවෝ කරේ කොහෙවත් නැති මිනිස්සුන්ට. අපේ නායක හාමුදුරුවෝ කෙනෙක් අපවත් වුණා. අපවත් වුණාට පස්සේ දිනපොත බලද්දි ලස්සන කවි පන්තියක් කියලා තිබ්බා. මොකද්ද කවි පන්තිය? දානෙට බනට පිරිතට හත් වලාමෙට යන්නට ඕනේ අඬ ගැහු වෙලාවට. ඩිංගක් වැරදුනොත් දායකයාගේ කට කුල කීමට ඇරේ දුන්බත් ඇටේ සිට. දානය බන පිළිත මතකය කළා යුතු කොයි දේවල් කළත් කිසිවෙක් නොවැටි දුටු. පෙරලා බලන විට ජීවන පොතෙහි පිටු නැහැ එක දිනක්වත් මනුසන සුමට්ටු. එහෙම වෙන්න දෙන්න එපා හාමුදුරුවන්ට. මතක තියාගන්න මුළු දිවියම කැප කරගන්න. දැන් හාමුදුරුවෝ මේ අවුරුදු 55ට මේ ගමේ මැරෙනුම් කීයකට පිළිත් කියන්නද? මැරිච්චොන් කීයකට පාංශකොළ දෙන්නද? ළමයි හම්බෙන්න ගෑනු කී දෙනෙක් අඟුලිමාල සූත්‍රය කියන්නේ? කීයක් බෝධි පූජා, කීයක් බණ, කීයක් දාන වලට වටින්නද? එනිසා අවුරුදු 80 දී උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා ගමේ මිනිස්සු කරන මේ පින්කම සුළුපටු එකක් නෙමෙයි, මේක මහ පින්කම. සසුන රැකුනේ හාමුදුරුවෝ නිසා. රුවන්වැලිසෑය නැති වෙන එක නෙමෙයි ශාසනය අතුරුදහන් වෙනවා කියන්නේ. බෝධි නැති වෙන එක නෙමෙයි ශාසනය නැති වෙනවා කියන්නේ. අන්තිම උපසම්පදා හාමුදුරුවෝ මේ මහ පොළොවේ අතුරු යන එක සක්‍ර එක දන්නවා. දැනගෙනයි කියන්නේ යම් භික්ෂුවක් සිල් රකින්නවා. සිල් රකින්නවා කියන එක ලේසි නෑ. දැන් ගිහියොකට අපි කියනවාද පන්සල් කීයක් කරන්නේ පද කියා රකින්න කියලා? පහයි. පන්සල් කියන්නේ පද පහයි. හාමුදුරුවන්ට අපිට බුදුහාමුදුරුවෝ පනවලා තියෙන උපසම්පදා නම් සිල්පද 227යි. බලන්න මේකේ 222ක් මාඩුවේ ඉවරයක්. හාමුදුරුවෝ කීයක් තියනවද? 227යි. හාමුදුරුවෝ වැරද්දක් දෙකක් තුනක් අපි කියමු 7ක් තියෙනවා. 7ක් කරා තව කීයක් තියෙනවද? 220ක්. හාමුදුරුවෝ ටිකක් නරක කළා වැරදි 27ක් කරා. ඒත් තියෙනවා 200ක්. හාමුදුරුවෝ උන්ටම නරකයි. කරන්නෙම ජඩ වැඩ. වැරදි කරනවා 127ක්. තව කීයද? 100යි. පන්සල් පද පහ රකින්න ගියට වැඩි හැම තිස්සෙම උටි. ඔය මොකරක්වත් කරන්නේ හිත හදන්න නැත්තම් හාමුදුරුවෝ. බුදුහාමුදුරන් කාලේ හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා මම සිවුරු වෙලා යනවා. බුදුහාමුදුරන් මොකද? නෑ ඔබ වහන්සේ මෙච්චර සිල්පද දාලා ඔච්චර රැක ගන්න පුළුවන් නෑ. බුදුහාමුදුරන් මහාන ඔබට එකක් රකින්න බැරිද? ඒ පාරක එකක් නෙමෙයි මොනවා හරි කරලා රකින්නවා. බුදුහාමුදුරන් එහෙනම් ඔක්කොම පැත්තකින් හිත රැකපන්. හිත රැක්කොත් 227ම රැකේන සක්‍රයා කියනවා මම මේ වඳින්නේ සීලය සමාදන් වෙලා ඒ සීලය රැක ගන්න හදන සංඝයාට. දෙවනියට කියනවා දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත සමාහිත කර ගන්න හදන හාමුදුරුවෝ. මේ කාලේ ඇතිවෙන නම් පිළිමන්නේ අවුරුද්දකට සැරයක් තෑගි දෙන්න මේ මහා බගස්වැවේ ලෑස්ති කරලා දෙසැම්බර් මාසයේ ලක්ෂණ ත්‍යාග ප්‍රදානය හාමුදුරුවෝට නායකයන්ටයි පඬිතාලටයි තෑගි දෙන්න මොකට හිටියත් මේ වර්තමාන කාලේ කාමයන්ගෙන් ලෙඩ වෙච්ච ඉන්න ලෝකේ ද්වේෂයෙන් පීඩිත වෙච්ච ඉන්න ලෝකේ ලෙඩ ඉන්න ලෝකේ හිටියට තෑගි දෙන්න.
අnder බණවලට යනවානේ රටවටේ. මම සමහර තැන්වලදී කල්පනා කරනවා පිළිවන්නේ අනේ මේ හාමුදුරුවෝ ඉන්නේ එක පුදුමයි කියලා. ඇයි ගෑනු වැඳන්නේ ඇඳුම් දැක්කා. උඩ තියෙනවා නම් යට නැහැ, යට තිබ්බොත් උඩ නැහැ, ඉස්සරහ තිබ්බොත් පිටිපස්ස නැහැ, පිටිපස්ස තිබ්බොත් ඉස්සරහට. ඔය දැක ඉන්නවට දෙන්න බෑ තෑගි. මම බණකට ගිහලා දැන් මාසයක්වත් නැහැ. බණ පටන් අරගෙන විනාඩි 10ක් විතර ගිහලා බලද්දී ඉස්සරහා ඉන්නවා ධනිස්සටත් උඩින් සාය කොටයක් ඇඳගෙන මම බණ කියනවා එයා සාය අදිනවා පල්ලෙහාට. ඒ පාර මම නෝනා ඔය අර ගස්පේලිය පිටිපස්සට ගිහලා ඇති වෙනකන් ඇදගන්න මෙතන අදින්න එපා. නැගිටලා ගියා. ගියාට පස්සේ මම මිනිස්සුන්ට කිව්වා ඔයාට අමුත්තක් හිතන්න එපා. මම මේ දේ කරේ මගේ ආරක්ෂාවට. මොකද ආරක්ෂාව? දවල්ටන් තේරෙන්න ඇති මම මේ වටාපතේ මූණ වහගෙන බණ කියන හාමුදුරු කෙනෙක් නෙමෙයි. සමහර හාමුදුරු ඉන්නවා එහෙමයි. සමහරව ස්පියාගෙන බණ කියන මම එහෙම නැහැ. අන් ධර්මශාලාවේ ඉන්න හැමෝම දිහා බලාගෙන බණ කියන කෙනෙක්. දැන් මම කොච්චර හොඳ වුණා. ඔය බණ කියන ගමන් දෙතුන් වතාවක් කරගෙන කෙනා දිහා බැලුවොත් බණාණ්ඩත් එනවනේ බණවල වැරදි හොයන්න. ගමේ ඉන්න එකෙක් හරි කියනවා බණ නම් හොඳයි. හැබැයි බණ කියන ගමන් අර ගෑණිගේ කකුල් දෙක දිහා බැලුවා කියලා. ඕක අහගන්න ඕනේ නැහැ. නිසා අවදානමට පෙර සූදානම්. මම කව 10 පිටිපස්සට ගිහලා ඕන තරම් ඇදලා. මතක තියාගන්න පුංචි දරුවෙක් වුණත් ඉන්නවා නම් ගැහණු දරුවෙක් පන්සලට යන්න ලෑස්ති වෙනවා නම් ගැහණු දරුවට කියලා දෙන්න මේ යන්නේ කොහෙටද? පන්සලට. ලෝකයේ නිවිච්ච බුදුහාමුදුරු ඉන්න තැනට සහ නිවෙන්න උත්සාහ කරන හාමුදුරු ඉන්න තැනට. ආය ඇවිදෙන්න කෙනෙක් එතන නැහැ. එහෙනම් එන්න කලින් කල්පනා. ඔයත්තන්ට අපි කියලා නැහැ මගුල් ගෙදෙට්ට එන්න සුදු වැදලා කියලා. කොටහල ගෙදෙට්ට එන්න කියලා අපි කියලා නැහැ මේ සංවරව. ඒවට යන්න යන විදියට. පන්සලට එන්න බොහොම ගෞරවයි. එනිසා පළවෙනිම කාරණේ විමගේ මේ ලෝකයේ තුල ඔබ තේරුම් ගත යුතුයි සක්‍රිය වඳින්නේ සීලයට සහ එකතෙන් කරපු හිතට. ඊළඟට කියනවා දිවි දෙවැනි කොට උතුම් බ්‍රහ්මචර්ය සීලය රකින්නවා. ආන්දරට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ මහානකම සතර පරාජිකාවෙන් තොරව ඉදිරියට අරගෙන යන්න. අපේ මිනිස්සු හිතන් ඉන්නේ ආන්දරු රැට බත් ටිකක් කෑවත් පරාජිකයි කියලා. එහෙමද? මට තියාගන්න බුද්ධ ශාසනයේ මහානකම උපසම්පදාව නැති වෙන වැරදි තියෙන 4යි. ඒ 4න් මෙහාට ඕන වැරද්දකට ශාසනය තුල ප්‍රතිකර්ම ඇත. මොනවද කරන්න මෙපා කිව්ව වැරදි 4? මිනිහෙක් මරන්න එපා. මනුෂ්‍ය ඝාතනේ වැරදි. කාන්තාවොත් එක්ක සම්බන්ධකම් තියාගන්න එපා. ඒක වැරදි. තමන්ට අයිති නැති තනකොළ ගහක්වත් ගන්න එපා. ඒක වැරදි. ඊළඟට කොහොමද තමන් ළඟ නැති ගුණ ධර්ම තියෙනවායි කියලා බොරු කියන්න එපා. ඔය 4 නොකර කරන ඕනම වැරද්දකට ශාසනික වශයෙන් සමාව දීපා. දිවි දෙවෙනි කොට තමන්ට පුළුවන් නම් සිල්පද ටික රකින්න සම්මා පබ්බජිතං වන්දේ සක්‍රය කියන මේ උතුම් පැවිද්දන්ටයි වැඩි. දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නය. හාමුදුරුවන්ට සක්‍රය වඳිනවා නම් අනිත් දෙවිවරුත් වඳිනවද නැද්ද? වඳිනවා. ඒකට සක්‍රයයි දෙවිවරුයි ඔක්කොම හාමුදුරන්ට වඳිද්දී හාමුදුරු වඳින්න ඕනේද දෙවියන්ට? කියන්න බලන්න. ඕනේද? නෑ. බොහොම හොඳයි. අබගස්සේ උපාසකම හොඳට බණ අහලා තියෙනවා. මතක තියාගන්න හාමුදුරු වඳින්න ඕනේ නෑ කිසිම භික්ෂුවකට. මේ හාමුදුරු වඳින්න ඕනේ නෑ කිසිම දෙවියෙකුට. හේතුව හාමුදුරු සිල්වත් නම් හාමුදුරු හිත හදලා නම් හාමුදුරු උතුම් බ්‍රහ්මචර්යාව රකින්නවා නම් දෙවියෝ ඒ හාමුදුරන්ට වඳිනවා. භික්ෂුව වැඩි යුතු නෑ. හැබැයි එහෙම වුණාට මන් දැකලා තියෙනවා සමහර හාමුදුරුලා ඉන්නවා කතරගමින්ම ගිහිල්ලා පොල් ගෙඩි ඔළුවට තියාගෙන. දැකලාද? දේවාල වලට ගිහිල්ලා පූජාවක් තියාගෙන දෙයියන්ට අතරට පහට නැමි කේලම් ගතු කිය දෙයියනේ මට මේක දීපන් කියන අය තිබුණා.
මොකද වෙලා තියෙන්නේ හාමුදුරට? මේ ධර්මයේ තියෙන පහස ලැබිලා නැහැ. ඔය දකුණු පළාතේ පන්සලක් තියෙන නායකහඳුරු දකුණේ නිසා දන්නේ නැති රන්දෝබේ. රන්දෝබේ පන්සලේට හාමුදුරුවෝ දේවාල වැඩ කරා හරියට. මේ පන්සලට නිතර ආවා ගිය ආනන්ද රාජකර්ණ මහත්තයාලා තියෙනවා. කවියෙක් ලංකාවේ හිටපු. අපි පොඩි කාලේ රෝසමාලේ නටුවේ කටු. එන්නේ කවි ලියපු කෙනා ආනන්ද රාජකර්ණ. රාජකර්ණ මහත්තයාව පන්සලට නායක හඳුනන කොළඹ ගිහිල්ලා පොඩි අන්දරේ ගහපමුකෝ කොළඹ වැඩලා දවස් 3-4කින් එන්නේ කියලා. රාජකර්ණ මහත්තයා විහාරයට ගිහිල්ලා බුදුන් වැඳලා පන්සල වටේ පැවිදලා එන ගමන් දේවාලයටත් ගොඩ වුණා. දැන් දේවාලේ විෂ්ණු දෙවියන්ගේ පිළිමේ කකුල ළඟ තියලා තියෙන කොළ කැල්ලක්. තියෙන්නේ නායකවගේ අකුරු. රාජකර්ණ මහත්තයා අතට ගත්තාම ඒකේ ලියලා කවියක්. මෙයක් කවියෙක් නේ. ආසාවට කවිය කිව්වා. මොකක්ද ලියලා තියෙන්නේ? ගුණවත් උපුල්වන් මම හෙට කොළඹ යමි. මගේ අදහසට ඔබේ නුවණින් යොමා නැමි. මා සිත විලස ඉටු කළහොත් කමල් හිමි. තෙල් මල් පහන් රන් දම්ගෙන ගෙලපුද ලෝකාන්ත බාරයක් වෙලා. මොකද කියන්නේ විසු දෙයියනේ මං හෙට කොළඹ යනවා ලොකු වැඩකට. ඔබ වහන්සේ මන් දිහා බලලා මේක ඉෂ්ට කරන්න ඕනේ. ඉෂ්ට කළොත් තෙල් මල් පහන් පත්තු කරලා රන් දම්ගෙන ගෙලපුද වෙරත්තරන් චේන් එක දාන දෙයියන්ගේ බෙල්ලට උන බාරයි. ආනන්ද රාජකර්ණ පිළි නිකන් ඉන්න බැරි කමට පෑනාරන් ලිව්වා උත්තරයක් විසුණු දෙයියෝ ලියනවා වගේ. මොකද තෙල් මල් පහන් කුමටද මට බුදු පුතුනේ දුල්වන් මාල පළඳින සිරි කත නැසුනේ. වල්පල් මෙබඳු නොලියා මතුවට මෙතුනේ සිල්කම් රකින්න බොම්කම් හැර බුදු සසුනේ. ආන්දරවි අර කියවපු ගමන් දැනගත්ත රාජකර්ණගේ කියලා. හැබැයි රාජකර්ණට තුටුපළුත් යවුවා මොලේ පෑදුවට. මොකද රාජකර්ණ කියන්නේ? තෙල් මල් පහන් කුමටද මට බුදු පුතුනේ මට මොකටද මේ තෙල් පහන් ඒවා. දුර්ලභ මාල පළදින සිරිකත නැසුනේ මගේ ක්‍රියාකාන්තාව නෝනා දැන් ආයෙත් වෙලා ගිහින් මොකද විසුණු දෙවි බුදුරට පෙරම් පුරනවා කියලා අපිමනේ කියන්නේ. විසුණු දෙවි කියන දැන් එයත් නැහැ. චේන් එක දෙන්න කවුරුත් නැහැ මට. වල්පල් මෙබඳු නොලියා මේ වගේ මෝඩකම් කරන්නේ නැතුව සීල්කම් රකින්න කොම්කම් හැර බුදු සසුනේ. එනිසා භික්ෂුව මහ පුදුම කෙනෙක්. ඔයත් මේ වටිනාකම තේරුම් ගන්න. මම මුලින්ම කිව්වා ගමට බුදුහාමුදුරුවෝ ගෙනාවේ නායක හාමුදුරුවෝ. අඹගස්සර කොහොම තියෙන්නද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. නමුත් කරලා තියෙන වික්‍රමයේ බලන්නකො. වටපිටේ බලද්දී අවුරුදු 55කට කලින් උන්වහන්සේ මෙතන එද්දී මම හිතන්නේ මොකවත් තියෙන්නේ නැතුව ඇති. ඔලත මඩුවක් අහගෙන උන්වහන්සේ මේ තැන් රැකගෙන මේ ගමේ මිනිස්සු අත් නොහැ. උන්වහන්සේ දකුණු පැත්තේ ගණේගම හැඩ දෙමළ කංගේ හොඳට සැප විඳින්න පුළුවන් විහාර පරම්පරාවක් ආම්තුකේ. හැබැයි මේ අහිංසක මිනිස්සු ගැන හිතලා කරපු සේවය වන්දනාමානයට පාත්‍ර වී යුතුම එකක් නෙවෙයි. සක්‍රය කියනවා අත් දෙක උස්සලා මේ මහ පොළොවේ කාට හරි වඳිනවා නම් වඳින්නේ පළමු කොට සංඝයාටයි. මේ වගේ පිරිසක් නැහැ. පින්වතුනි ඔබ අහලා ඇති කතෝලික පූජකයෙක් හිටියා ලංකාවේ ප්‍රසිද්ධ මාසලින් ජයකොඩි පියතුමා කියලා. එතුමාට හාමුදුරුවෝ නම දාලා තිබෙත් මල්පැලේ උපන් පන්සලේ පියතුමා කියලා. මොකද එතුමා බුද්ධ ධර්මයට හරියම ලැබි. පෞද්ගලිකව මමත් ආශා කරන ජීවිත කතාවක් කියන කෙනෙක් මාසලින් ජයකොඩි පියතුමා. එතුමාගේ සටහන් වල එක තැනක සඳහන් කරනවා ලස්සන කවියක්. මොකද්ද කවිය? ඇත්තත් ඇති හැටියට කිව යුත්තේ සිවුරේ හෙළයේ අනුපන ඇත්තේ. සිවුරයි පනදී රට රැකගත්තේ අදත් නැහින්නේ මේ රට මැත්තේ. එනිසා මේ සංඝයාට සක්‍රගේ පළමු වැඩි. දෙයියෝ ඔබ හිතන් ඉන්න විදිහට මේ කියන භෞතික දේවල් වලින් සතුටු කරන්න හරි අමාරුයි. දපාසකමලත් බණ දන්නවනේ. මට කියනකොට දෙයියෝ ඔබෙන් ඉල්ලන්නේ මොනවා? ඈ? පින්. ආයෙත් දන්නව නේද?
දැන් දෙයියෝ පිංගිල්ලන්ට ඔයත් දෙන්නේ මොනවද දෙයියන්ට? දෙයියෝ පිංගිල්ලන්ට මන් දකලා දෙන සමහර කෙනා පින්නන්නේ නැහැ. කාබයිඩ් ගහපු පළතුරු ටිකක් දෙන්නා කියලා. අර වැස්සට දෙන්න අවුවට වේදෙන්න නේද? දෙයියෝ තියා දේවාල වල ඉන්න අලියත්තුවක් කන්නේ ඒවා. දැන් කාබයිඩ් ගහලා මේ අමෘතයේ දිව්‍යෝජා වලදන දෙයියන්ට මොකටද බෙවන්නේ කාබයිඩ් පළතුරු? දෙයියෝ පින්දෙල්ලේදී අපි මොනවද දෙන්නේ පළවෙනි එක? පළතුරු වාටි. දෙයියෝ කියනවා මට පින් දීපල්ලා. අපි කියනවා පින්නක් නැහැ කටට මන් දැල්ලන්න හොඳට. මේ ඔය දේවාලවලට ඉන්නවට තෑගි දෙන්න ඕනේ. මෙහෙ නෑ සමහර ලාවට පන්සල් වල වණිට ගියාම බණ පටන් ගන්න කලින් අර බෙර ගහද්දි අල්ලන උතුරු පෙරේත වෙන්නත් වගේ. සමහර ලාවට ආඳුරු වයින් හොකාරයි යනවා. ඒ උස්ම ගන්නත් බෑ. දෙයියෝ වලට කොහොම ඉන්නවද දන්නේ මේ ගාන දුන්නා ඇති. දෙයියෝ කියන පින් දීපල් අපි කියන නෑ දුන්නා තමයි. අටමුමද්ද. දෙයියෝ කියන පින් දීපල් අපි කියන කුකුල පහනක් දෙන්නම් දෙයියන්ගේ උසට පුතා විභාගේ පාස් කරලා දෙන්න. දැන් මට තේරුම් ගන්න බැහැ දෙයියන්ට මොකටද කුකුල පහන කියලා. ඒ කියන්නේ අපි දෙයියන්ට හැමදෙස්සම දීලා තියෙන ඕන දේද එපා දේද? එපා. ඔයත් අහලා තියෙනවද ආර්ථික විද්‍යාවේ නියමයක් තියෙනවා ඉල්ලුමට සැරගෙන සැපෙන්න කියලා. දැන් ඉල්ලන දේ සැපෙවුවොත් මොකද වෙන්නේ? ඉල්ලන කෙනාටත් සතුටක් සපයන කෙනාටත් ආර්ථික ලාභයක්. ඉල්ලුමට සරිලන සැපෙම නැත්තම් ඉල්ලන කෙනාට වැඩකුත් නැහැ සපයන කෙනාට එකෙන් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඔබ දෙයියන්ට කරන්නේ ඒ ටික. මම ඔබ තේරෙන්න මෙහෙම උදාහරණයක් කියන්න. දැන් මගේ පන්සලට කාට හරි උපාසකම්ම කෙනෙක්ට හිත දාන්නේ. අද ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ හෙට දවල් මගේ ගෙදරින් උනි දාන්නේ. වාස්ක දිනියන්ට යාවි. මොනවද හදන්න ඕනේ? මං කියලා ඉතින් උපාසකම්මට පුළුවන් දෙයක් කැමති දෙයක් හදන්න. එතකොට උපාසකම්මලා එනවා නිරෝධකල් වෙනවා. මේ නෑ කියන්නකෝ. අපි ඉතින් යාළුවා වගේ නේ. අපේ දරුවෝ වගේ මොනවද කියන්නකෝ. ඇත්තට නම් පින්වත්නි මම එකපාරක් කියනවා කැමති දෙයක් කියලා දෙවෙනි පාරක් කියනවා මේ පුළුවන් දෙයක් කියලා. තුන්වෙනි පාර මගේ පන්සලේ නම් කිව්වොත් උපාසකම්මලා දන්නවා ආගන්න වෙන ටික. මන්නම් කියන උපාසකම්ම උඹත් එපා ඔබ දානෙත් එපා ඵලයක්. මොකද මම ප්‍රසිද්ධිය කියන මගේ දායක භාවය රැස්වීමේදී මම ගල්තාරයි ටින්ටස් හැලයි හැර ඕන දෙයක් වලදනවා. මගෙන් නම් අහන්න එපා මොනවා මේවා වලදනද? එහෙම ඉල්ලලා ගන්න බෑ හාමුදුරුවෝ. හාමුදුරුවෝ ලෙඩෙක් නම් විතරයි ඉල්ලලා ගන්නලා. ඔයත් අන්න පුළුවන් මොනවද දෙයනේ කියලා ගෙනත් දෙන්න එතෙන්ට හිත හදලා තියෙන්නේ මේ සම්මත. ඔයත් දෙන්න පොළොව වතුයිද කිරිහොදී වතුයිද ඒ ඕන දෙයකට හාමුදුරුවෝ සූදානම්. ඉතින් අර විදියට මොනවද මම ඒ පාර බේරෙන්න බැරි කමට කියනවා එහෙනම් මේ අලපොටි එපා. ඇඹරැල්ලත් බටු මුදුත් එපා. මොකද පේරුදු පිටුපේ ඉඳන් දෙවුදුරට ගියත් ලංකාවේ දානවල ජාතික ලිස්ට් එක. බටු මුදුයි අලහොත්යි ඇඹරැල්ල නැත්නම් අඹ නැත්නම් ඇඹරැල්ල. මේ වත්තේ පිටේ තියෙන ඕන තරම් කඩා ගන්න පොළ මඤ්ඤ පොළ ටිකක් කොටා ගන්න පොල් සම්බෝධයක් අත ඒව බෑ. අර බටු ඕනේ. නේ ගෑනුන්ට අලහොත් ඕනේ. ඇඹරැල්ල හරි අඹහප්ප ඉතින් මං කියනවා මට නම් එපා. ඕවා දැන් වලදලා ඇති වෙති. උපාසකම්ම හා කියලා යනවා. පහුවෙන්ද දානෙ ගෙනල්ලා මං ගිහිල්ලා බලපුවම දැන් බුද්ධ පූජා කරලා තියෙන මොනවද ගෙනත් තියෙන්නේ? අලහොදි බටු මොන්ති යනවා. දැන් මං එපා කිව්වා. ඒකම ගෙනල්ලා. දැන් මොකක් වෙයිද? ඈ ඔයත් ඔබට මේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න කියලා එහෙම බෑ. අපි පුතග්ජන හාමුදුරුවෝ මං කියන්නේ මට හිතෙන ටික. මගේ හිතට එකපාරට එනවා පටිඝ සම්ප්‍රයුක්ත චේතනාවක්. මොකද මම මේ ගෑන්ට සිංහලෙන් කිව්වා ගේන්න එපා කියලා. ඒකම ගෙනන්නේ අපෝ. මට නම් හිතෙනවා. එහෙම දැලුනහම කලකිරුනහම හාමුදුරන්ට දුක හිතුනහම එපා වුනහම හාමුදුරුවෝ ළඟ තියෙන පොඩි නූල් සූත්‍ර බෑ. මොනවා මං කියන උපාසකම්මට එහෙනම් කාල වේලාව ඉක්මලා යන නිසා කෙටියෙන් කල්පනා කරගන්න කියලා
කෙටියෙන් ෂෝට් ඇන්ඩ් ස්වීට් බණ ටිකක් කියලා පින් දීලා යවනවා. දැන් ඉතින් බණ කතා කියන්නේ පේතවත් විමානවත් කියන්න මගේ හිත නැවෙන්නේ නැහැ. ෂෝට් ඇන්ඩ් කාල වේලා හොඳට තියෙනවා. හැබැයි මං කියන කාල වේලා වෙක්මිලා නිසා කෙටියෙන් කල්පනා කරනවා. නදා යන්න කියලා උපාසකම්ම යවලා මම පන්සලේ ඉන්න කියනවා. ඕම් වලද පල්ලා. බලා කාලා බල්ලන්ට දාපල්. මම කොහේ හරි කඩේකින් පාර්සලයක් ගෙනගෙන වලද. ඔය පොසම්බෝලයි බතේ කෑවත් සැපයි අරාල හොද්දයි බටු මොජුවයි නැති. මොකද උනේ? දැන් අර මායියා උදේ පාන්දර 3 ඉඳන් මහන්සියලා හදපු දානේ සපල නෑ ඇයි නැති? ඉල්ලු එකක් දුන්නේ එකක් දෙයියන්ට කරන්නේ ඔය ටික. දෙයියෝ කියනවා මට මේවා එපා. ඔබ කියනවා නෑ ඕවම තමයි. මම ඔය අතන්ට කියලා දෙන්නම් දෙයියෝ ඔබෙන් ඉල්ලනම දේවල් 4 අද ඉඳන් පටන් ගන්නවා. දෙවිවරු මිනිස්සුන්ගේ ආසම දේවල් 4ක් තියෙනවා. කච්චායන කියලා රහතන් වහන්සේ නමක් හිටියේ හරි ලස්සනයි රංකඳක් වගේ බබල. දවසක් සක්‍ර දෙවියන්ට ඇවිල්ලා බුදුහාඳුරන්ට පසඟ පිටලා වැඳලා මහා සංඝ පිරිසක් ඉන්න නිසා අත් දෙක එකතු කරලා හිස පහත් කරලා වැඳලා ඉඳගත්තා. සක්‍රයට හිතෙනවා අනේ මෙතන කච්චායන හාමුදුරුවෝ නෑ. කච්චායන හාමුදුරුවෝ හිටියනම් කොච්චර ලස්සනද කියලා හිතෙද්දි කච්චායන හාමුදුරුවෝ එර්තියෙන් ඇවිල්ලා පහළ වුණා. සක්‍රය සතුට වැඩි කමට මොකද කළේ? දුවගෙන ගිහිල්ලා ළඟට කච්චායන හාමුදුරුවෝගේ කකුල් දෙක අල්ලලා වැද්දා. දැන් පෘථග්ජන හාමුදුරුවෝ හිමීට පුතු ගතා බයි. බලාපල්ලකො සක්‍රයත් මහ පුදුම දෙයියෙක් නේ. බුදුහාඳුරන්ට පසක පිල්ලා වැන්ද අපිට නිකම් ආයුබෝවන් කියලා වැන්ද අර කච්චායන කකුල් දෙක අල්ලලා වැන්දා. මේ සක්‍රයක් දැන් පොත්ත රතු අයට හැම බලලා පාට බලලා මූණ බලලා ලස්සන අයට විතරද කොහෙද මදි. එහෙම කීකේ බණිද්දි බුදුහාඳුරන්ට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් බුදුහාඳුර කිව්වා නවත්තපල්ලා ඔය කුටු කුටු. මේ සක්‍රය කච්චායනට වැන්දේ මූණ බලලා ලස්සන නිසා නෙමෙයි. දෙවියෝ ආස කරන ලස්සන ලක්ෂණ 4ක් කච්චායනලා. ඔන්න මං කියලා දෙනවා මොනවද 4? පළවෙනි එක. බුදුහාඳුරෝ කියනවා දෙවියෝ ආසයිද යස්සින්ද්‍රියානි සමතං ගතානි. මොකටද දෙවියෝ ආස? ඔබේ ඉන්ද්‍රිය ටික සංවර කරනවා නම් ඇහැ, කන, නාසය, දිව, ශරීරය. එහෙම මිනිසුන්ට දෙවියෝ හරි කැමතිලු පින්වල. මං දන්නේ නැහැ කියලා ඉස්සර අපේ නායකයන්තුරු මට මං කොල්ලා කාලේ පාරට එහෙම බහින්න හදද්දි කියනවා සාසන වංශ කුඩයක් අරන් ඵලයන් කොල්ලා වගේ අත් දෙක වමක් නැතු කියලා. එහෙම තමයි අපිව හැදුවේ. කුඩයක් අරන්. ඊට පස්සේ අර පොකු කුඩෙත් දෙල්ලගෙන අතපපුවට තියාගෙන යනවා හිඳි. දසන් නායකවරු මට කියනවා අපිට පෙවුන් නැතුණාට මේ අමනුෂ්‍ය ඕන තරම් ඉන්නවා මේ වටපිටාවේ දුර්වල ජීවිත. අත ගස ගසා යන්න එපා උන් අහිංසකයෝ. උන්ට හිරිහැරයි. සංවරය. ඔන්න නායකයන් අපිව හදපු හැටි. බුදුහාමුදුර වෙන විදියකට කියන ඇහක් ලැබුණා නම් රූප බලාපල්ලා. හැබැයි මේ රූප මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි කියලා අවබෝධයෙන් අද වෙලා තියෙන්නේ මොකක්ද? රූප දැක්කම ඒව පස්සේ රෝගෙල ගිහලා මගේ කරලා අල්ලගෙන වවාගෙන වපුරගෙන කාලා ඒ නිසාම දුක් විඳිනවා. රසය විඳින්න විඳොත් විඳා විතරයි කියලා අතාරින්න බැරි මොකද කරන්නේ? ඒ රසයේ පස්සේ නැවත ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවා. නාසයේ ගඳ සුවඳ විඳින්න විඳොත් විඳා විතරයි කියලා අතාරින්න ඒ ඔස්සේ වවන්න වපුරන්න එපා. ගැඹුරු බුදුදහම කියනවා නේද? දිත්තේ දිත්ත මන්තම් භවිස්සති. දැක්කොත් දැක්කා විතරයි. සුතේ සුතමන්තම් භවිස්සති. ඇහුනොත් ඇහුණා විතරයි. මුතේ මුතමන්තම් භවිස්සති. හැඟුනොත් හැඟුණා විතරයි. විඤ්ඤාතේ විඤ්ඤාණමත්තම් භවිස්සති. දැනුනොත් දැනුණා විතරයි. ඔබට තියෙන්න ඕනේ එහෙම හදන්න පුළුවන් හිත. ඉතින් මෙතෙන්දී කියනවා ඉන්ද්‍රිය ටික සංවර කරන්නේ කොහොමද? දක්ෂ රියදුරා අස්යව ඉලක්කයට ගෙනියනවා වගේ. අස්යට ඕන විදියට නෙමෙයි. රියදුරට ඕන විදියට මේ ඇහැ කන නාසය දිව ශරීරේ හසුරුවාගෙන යන්න. දැන් මම කියවනේ අපි කන පිට කරලාගෙන කියලා. දැන් එතකොට මිනිස්සු දෙයියෝ සතුටු කරන්න යන්නේ කොහොමද?
අර කතරගම ගියාම ගෑනු නටන නැටිල්ලක් දෙයිය. මෝලංගක ආවඩි නටනට කතරගම දේවාලයේ වටේ පස් කක්කා වැලි ගොඩේ පෙරළ දැකලා නැද්ද? දෙයියෝ දැන් නෑලු මට කොල්ලෙක් කියනවා යුදරේද කතරගම නෑලු දැන් ඉන්නේ කැබිනට් එකේ. දෙයියෝ ඉතින් යවුවා බලපන්. කවුද මේ කතරගම ඉන්නේ? මේ ලේසි පහසු වැඩ නෙමෙයි මොලෙන් කල්පනා කරන්න. අපේ බුදුහාඳුරෝ තුන්වෙනි වාරේ කැලණි විහාරයට වැඩියන්නේ. කැලණි විහාරයට වැඩලා ආපසු ඉන්දියාවට වඩින්න කලින් දඹදිවට බුදුහාඳුරෝ මේ රටේ මිනිස්සුන්ට වඳින්න පුදන්න තැන් 16ක් පිරිසිදු කළා. සොළොස්මස්ථාන ආලති එවෙන් එකක් තමයි මේ කතරගම කිරිබේර. මතක තියාගන්න බුදුහාඳුරෝ වැඩි කිහිරි ගස් වලින් වට වෙච්ච වනාන්තරයේට එතන තමයි අද කිරිබේර චෛත්‍යරාජයන් වහන්සේ වැඩි. ඒ කාලේ එතන පාලකයා තමයි මහාසේන ප්‍රාදේශීය පාලකයා. බුදුහාඳුරන්ට උපස්ථාන කළ බණහර සෝවාන් වෙච්ච කෙනෙක්. එයා තමයි කතරගම ඉන්න බලසම්පන්න දෙවිය මහාසේන දිවපුත්‍රයා. දැකලා තියෙනවා? අර කතරගම කිරිවෙහෙරට වම් පැත්තෙන් වැඳගෙන ඉන්නේ සුදු ඇඳගෙන මහාසේන සෝවාන් වෙච්ච දෙවියෙක්. ඔයත් විතරද සෝවාන් වෙච්ච දෙවිවරු අර කාමක රාගික නැටුම් වලට ආසයි කියලා. සසර අවබෝධයෙන් ඉන්න දෙවිවරුන්ට ඉන්ද්‍රිය සංවර නැති මිනිසුන්ගෙන් ඇති වැඩ නැහැ. නේද දෙවියෝ වාස පළවෙනි මේක මොකක්ද? ඉන්ද්‍රිය ටික සංවර හැදිච්ච මිනිසුෙක්. දෙක පයින් මානස මාන්නේ අතරින්ද ලොකුකම් නැති කරගන්න ඕන. සමහර මන් දැකලා තියෙන වාහනේ ගියා බ්ලූස් දාලා බැස්සා ලොකු පළතුරු වට්ටියක් ගත්තා. පළතුරු වට්ටියේ මැද්දේ 5000 කොලයක් තිබ්බා. දෙයිය ළඟට ගියා. උන්ගේ තනින් නම් 5000 කොලේ දැක්කම දෙයියෝ නැමිලා එයි කියලා. දෙයියෝ නම් හැරිලවත් බලන්නේ කපුවා නම් ඒ 3ට 4ට නැමිලා 5000 කොලේට. දෙයියෝ හිම මානකාරයට ආසා නැ දෙයියෝ කැමති මාන්නේ නැති අය. හැබැයි මතක තියාගන්න මේ ලෝකේ මාන්නේ නැති අය නැහැ. මොකද බණ තියෙන මටත් මාන්නයක් තියෙනවා, නායකාවන්ටත් තියෙනවා, ඔබ තන්නාන්සලටත් තියෙනවා. මාන්නේ නැත්තේ රහතුන්ට පමණයි. සෝවාන්යටත් මාන්නේ ඇත, ගරුඩාරණියටත් මාන්නේ ඇත, අනාගාමීයටත් මාන්නේ ඇත අඩු වැඩි වශයෙන්. මොකද ඔයත් දන්නවනේ දස සංයෝජන වලදී පහක් තියෙනවානේ ඕරම් පහකී. පාල ලෝක වලට අපිව බඳින්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ඒ තුන නැති වුණාම සෝවාන්. කාමරාග පටික තුනී වුණාම සකෘදාගාමී. තුනී වෙච්ච කාමරාග පටික සම්පූර්ණයෙන්ම නැති වුණාම අනාගාමී. අනාගාමී වෙද්දී සංයෝජන 10න් 5ක් නැති වෙනවා. හැබැයි තව 5ක් එහෙමමයි. මොනවද? රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඒ 5 නැති වෙන්නේ කවදද? රහත් භාවයටපත් වුණාට පස්සේ. රහතන් වහන්සේ ළඟ විතරයි මාන්නේ නැත්තේ. එහෙනම් ඔබ අහංකාර ස්වરૂපයෙන් ඉන්නකොට ඔබට තේරෙන්න ඕනේ මගේ ගාව මාන්නේ තියෙනවා. මේ මාන්නේ ඉන්න තරම් දෙයක් මං ගාව නැහැ. දෙතිස් කුණපෙන්ගෙන් ඇදිච්ච ශරීරේ හැමදේම අසුබයි. ඒසා පුළුවන් තරම් මම අනතිමානී මිනිසෙක් විය යුතුයි. කාටවත් ලොකුකම් පෙන්නන්න යන්න එපා. ඒ ලොකුකම් තුළ විනාශ වෙන්නේ අපිමයිනේ. සමහරවිට වෙන්නේ මේ මාන්නේ ඔළුවට අපොන්න තමන් කවුද කියලාවත් මතක නැහැ. හිටපු තැන මතකත් නැහැ, මුල මතකත් නැහැ. අර බුදුන්වහන්සේගේ කාලේ කෙල්ලක් හිටියා, කැලියට යනවා, දෙබර ගෙඩි කාටනවා, පොලේ තියන් විකුණනවා. රජුව දැක්ක කෙල්ලව හරි ලස්සන නිසා කසාදක් බැඳලා. කසාද බැඳලා ටික කාලයක් යද්දී කෙල්ල රාජමාලිගේ ඉන්නවා, උස්නේ වදිනවා, රජ කෑම කන්නේ, රජ ඇඳුම් අඳින්නේ, තවත් උස්නේ වැඩි, මුල මතක නැහැ මොකවත්. දවසක් මහරජුරෝ කෑම මේසේ ඉඳගෙන දෙබර ගෙඩියක් කපාගෙන වලදනවා. ඔය දෙබර කියන්නේ කොමඩු වලට එහා ගිය රසයක් තියෙන පළතුරක්. දැන් නෑ. දැන් ලස්සනට කපාගෙන මේ රතු පැහැති පළතුර කද්දී අර විසව ළඟට ඇවිල්ලා අහනවා රජතුමනි මොනවද මේ ලස්සන ගෙඩියක් කන්නේ? රජුරන්ට 84000ට ගෙඩි ගියා. රජුරුත් ඒකට මතක නැද්ද? අර කැලෑ ගානේ ගිහලා පොකු දාලා ඇදලා බිම දිගේ බඩ දාලා ඇහිදලා ඔළුවට තියලා පොලේ වික්කේ ඒව කන්නේ කිව්වා. කියලා කිව්වා පුරෝහිත මුල මතක නැති මේ ගෑණි වැදලා දාපන් මාළිගින් එළියට මුන් අගමෙහෙසි කියලා තනතුරට නෙවෙයි
වැඩකාරකමකටවත් ගැලපෙන්නේ නැහැ. තව ටික දවසකින් ආයි මං කවුද කියලා. දාපන් ගෙඩියට කිව්වා. පුරෝහිතයා කිව්වා අනේ රජතුමනි සමාව දෙන්න. ගෑනු මෝඩයි මානක්කාරයි කියලා. ඔන්න බේරගත්ත හැටි. දැන් අපේ නැද්ද එහෙමයි. අඹගස්සල ඉන්නවද කියලා මං දන්නේ. මට නම් හම්බෙලා තියෙන එහෙම අම්මන්දිලා හිටපු ගමන් යනවා ඩුබායි කුවේට් ඕමාන් බහරයින් කියලා. අවුරුදු 2යි 3යි මෙහි ආවම උන්ට සිංහල මතකත් නැහැ. මට ඊයේ පෙරේද හාමුදුර කෙනෙක් කියනවා හාමුදුරේ ඩුබායි ගිහින් අවුරුදු 4ක් ඉඳලා ඉල මගේ පන්සලට ඉල මගෙන් මහනවලු හාමුදුරනේ අර කටු ගෙඩිය මොකද්ද? එනාගාන්දරෝ කියන අමුන්ගේ බඩවල කපලා බැලුවා නම් බඩවැල් වල කොහොල්ල ගුලි ඇතිලු ලංකාවේ කණ්ඩරතු ඉන්න කාලේ කාපු පොස්. දැන් ඩුබායිෙන් ආවම උන්ට පොස් ගෙඩිය දාන්නේ. කටු ගෙඩිය මොකද්ද? මානකාරෝ වෙනසෙනවාමයි. කැලේ ඉන්නවනේ රැහැයියා කියලා එකෙක් දැකලා තියෙනවා. රැහැයියා වැඩේ මොකක්ද? ගහක් බදාගෙන ඌ කෑ ගහනවා. එහා කන්දට ඇවිල්ලා තව එකෙක් ඊට වැඩි හයියෙන් කෑ ගැහුවොත් මොකද වෙන්නේ? මූ සද්දේ වැඩි කරනවා. මූ සද්දේ වැඩි කරද්දී අරුත් කෑ ගන්නවා. තව වැඩි කරනවා. මූ ඊට වැඩි හයියෙන් කෑ. කොහොම ගිහින් අන්තිමට රැහැයි ඔක්කොම මැරෙන්නේ පපු පුපුරලා. සොල තන්ත්‍ර වලට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වැඩි කෑ ගහලා පපු පුපුරලා මැරෙන සතෙක් මාන්නේ නිසා. මිනිසුත් එහෙමයි. අවශ්‍ය ප්‍රමාණයට එහා යන විදිහට ඉදිමුණොත් පින්වත්නි සසර කවදාවත් අපිට දිනන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට උපදේශ දෙනවා මාන්නෙන් මකුගුණය කියන එක නවත්ත ගන්න. ඒ ශරීරයේ තේරුම් ගන්න ලාට්ටිනම් නගරම් කතම් ඇට සැකිලි වලින් කරපු නගරයක්. මාංශ ලෝහිත ලේපනම් ඇට සැකිලි ටික නහරවැල් වලින් බැඳලා මස්ලේ පුරවලා ඉතින් ආයි මේකේ මේ ලස්සනක් කියලා දෙයක් ගන්න නෑ. එකට තියෙදි ලස්සනයි කියලා හිතුණාට කෑලි ගැලෙනකොට මොකවත් ලස්සන නෑ. මොන මාන්නද මොන මකුගුණද? අද ඉන්නවනේ හරියට මකුගුණ තියෙනයි. මකු කියන්නේ මොකක්ද? ගුණ මකු කියන්නේ ගුණ මකනු. මුළු ලංකාව පුරාම පැතිරිලා ඉන්න හැම තැන හිතාගන්නවත් බෑ. ඔය ගුණ මකු මිනිස්සු හැමතිස්සෙම ගුණ මකන්නේ ඇයි? උන් ළඟ නැති ගුණයක් තව කෙනෙක් ගාව තියද්දී උන්ට දරාගෙන ඉන්න බෑ. දැන් කවුරු හරි දෙයක් කරද්දී පිළිබඳව අපිට ඒ දේ කරන්න බැරි නම් එන්නෙම විවේචනයේ නේ. ගොඩක් වෙලාවට අපි උන් විනාශ කරන්න හදන්නේ උන් එක්ක අපිට තරහක් තියෙන නිසාවත්. උන් විනාශ කරා කියලා අපිට ලැබෙන දේක නැතිකොට ඒ මිනිහා කරන දේ බලාගෙන ඉන්න බැරි නිසා. මම දැකලා තියෙනවා ලංකාවේ හැම තැනම කවුරු හරි මිනිහෙක් උදක් කියෝ අපේ හරි හොඳ මහත්තයා කියලා යනකම් ඉඳලාගෙන ආන්දරු දන්න ටිකනේ අපිනේ දන්නේ ඔක්කොම ගැන. පාසකෝලේ ගිහිල්ලා අපි කිව්වොත් මේ පාසකම්ම මේ මහත්තයා හරි හොඳයි සිල්වත් ගුණවත් පාන්සලට එන්න හම්බෙන්නේ නැහැ ෆෝන් එක වදින. ඇයි කියලා අපම කියනවා මොනවද හත්තරාමේ කියපු බොරු ඔය ගෑණි සිල්වත් ගුණවත් අපිනේ දන්නේ අපෙන් ආගන්න කියලා. අපි මහ ගුණමකු જાතියක්. මිනිහෙක් මැරෙනකම බලන් ඉන්න අය මිනිහාගේ ගුණ කියන්නේ. මන්නම් හරි සතුට වෙනවා නායකහඳුර අවුරුදු 80 දී. නායකහඳුර ජීවතුන් අතර ඉඳිද්දිම අද මේ මිනිස්සු නායකහඳුරගේ ගුණ කියන සතුට වෙන්න. ඔබ ගුණමකු නෑ කියලා. අද ගොඩක් උන් මැරෙනකම් බලන් ඉන්නවා ස්තුති කතා කරන්නේ. ගුණ කතන කර. මිනිස්සු ඉන්න කාලේ කියන්නේ ඔයා හරි හොඳයි ඔයාලද මේ ගුණය තියෙනවා. ඒ මිනිස්සයා මැරෙන්නේ 10 ගුණයකින් ඒ ගුණය වැඩි කරගෙන. මතක තියාගන්න. මේ ගමේ ඉන්නවා නම් හොඳ කරන මිනිස්සු කියන්නේ ඔයා කරන වැඩේ හරි හොඳයි මල්ලි. උඹ අතරම් මිනිහෙක් බෝධිසත්වෙක් ඒක මැරෙන්නේ ගුණය 10 ගුණයක් වැඩි කරගෙන. ඔයා කතා කරන විදිහ හරි ලස්සනයි කියලා කියන්න අගය කරා. මිනිස්සෙක් ලස්සනට අඳින්දී අපෝ මේක මනමාලයාගේ බලහල්ලකෝ කිය. එහෙම නෙමෙයි. ඔයා හරි ලස්සනට පිළිවෙලට අඳින ගුණය මතු කරා. එවනියා මැරෙනකම් ලස්සනට අඳිනවා. මතක තියාගන්න කාගේවත් ගුණ මකන්න යන්න අපි ගුණ මකන්න යන්නේ උන් නැති කරලා අපිට තියෙන ප්‍රයෝජනයක් නිසා නෙමෙයි. උන්ගේ බැබලීම අපිට බලන්න ඉන්න බැරි නිසා. අර ලස්සන කතාවක් තියෙනවා. සර්පේ කෙරෝගෙන ගියා වෙනවනේ කණාමැදිරියගේ පස්සේ. පළවෙනි දවසේ අල්ලගන්න බැරි වුණා, දෙවෙනි දවසේ බැරි වුණා, තුන්වෙනි දවසේ ඇල්ලුවා. කණාමැදිරිය හොවා කමන්නේ මාව කාපන්.
හැබැයි මට තියෙන ප්‍රශ්න 3ක්. ඒ 3ට උත්තර දීලා මාව කාපා. ඒ පාරක හොඳයි අහපන්කෝ. ආපන්කෝ නේව පළවෙනි ප්‍රශ්නේ ඔබට මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවා. අපෝ නෑ මට කිසිම තරහක් නෑ. දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා එහෙනම් ඔබ කණ්ඩම ආසම කෑම જાතියක්ද මම? අපෝ නෑ මං කනා මැදිරි කන්නේ. මං කන්නේ ගෙම්බෝ මීයෝ වගේ ලොකු සත්තු. එපාර කනා මැදිරි ඇහුවලු මානක තරහකුත් නැත්තම් මාව කන්න ආසත් නැත්තම් ඇයි බං මාව කන්නේ කියලා. එපාර දෙවලු මට ඔබ දිලිසෙනව බලන් ඉන්න බෑ කියලා. දැන් මේ ගම්වලත් අපි කණ්ඩේන්නේ දිලිසෙනව බලන් ඉන්න බෑ දෙකානේ. ජී පැවිදි දෙපැත්තම එකයි. කැලෑ පත්තර ගහන්නේ මඩ පත්තර ගහන්නේ ඔක්කොම කරන්නේ අපහාස අවලාද නගන්නේ. තව එකකේ දිලිසීම බලන් ඉන්න බැරි නිසා. නිසා මතක තියාගන්න ළඟ ඉන්න අපේ උන්ගේ ප්‍රවේශම් වෙන්න උන් තමයි අපේ ගුණම කන්නේ. නෑ යෝ වගේම තමයි මීයෝ කාවෝ මීයෝ. අකුරු දෙකේ උන් හරි පරිස්සම් වෙන්න ඕන જાති. උන් හිටියන් නැති වුණාලු බල්ලෙක් මේ අඹ ගස්සයවල. බලු රංචුවක් හිටියා. රංචුවත් එක්ක තරහ වුණා එකේ. ඌගේ වල තොපිත් එක්ක ඉන්න බෑ. එනිසා මම තොපිව අතහැරලා යනවා. කොහෙද යන්නේ? මැදිරිගිරිය ටවුන් එකට. අඹ ගස්සර බල්ලා. ඔයගොල්ලෝ මං යනවා මැදිරිගිරිය ටවුන් එකට. තොපිත් එක්ක ඉන්න බෑ කොහම මේ අඹ ගස්සර බල්ලෝ ටික ගොල් හොඳ වැඩි ඵලයක්. අපිත් එක්ක ඉන්න බැරි නම් ඵලයක්. ගියා. සතියකට විතර පස්සේ බිමන් මැදිරිගිරිය ටවුන් එකට ගිය බල්ලා ආයෙ එනවා අඹ ගස්සරට. එන්නේ කොහොමද? කන් කඩාගෙන ලේ පෙරාගෙන මස් ඉරාගෙන මුළු ඇඟේම ලේ දැන් අඹ ගස්සේ බලන්න හරි සතුටුයි. මොකද තුවාල එපාර ගිහලා උජාරට ලොකෝ උඹට දිවියෙක්වත් පැන්නාද? නෑ දිවිය පැන්නේ නෑ. කොටියෙක්වත් කියන්නේ කොටියක් නෑ. කවුරුහරි අල්ලගෙන ගියද නෑ ඒත් නෑ. මැදිරිගිරිය හොයාගන්න බැරි වුණාද අතරමං වුණා නෑ ඒත් නෑ මම ටවුන් එකටම ගියා මැදිරිගිරිය. එහෙනම් සුවඳකට මිනිස්සු වට කරන් ගහන්න ඇති. අපෝ නෑ මිනිස්සු කියන්නේ හොඳ જાතිය. මට කණ්ඩක් දුන්නා වතුරක් දුන්නා නෑවා. ඉතින් එහෙනම් මොකද මං උනේ? අර උවල වේ ටවුන් එකෙත් ඉන්නවනේ අපේ જાතිය උන් බල්ලෝ. උන් බැලලාගෙන කෑවා කිව්වලු බැරි නිසා අබගස්සරටම ආවා කිව්වා. මතක තියාගන්න කොහේ ගියත් අපේ කකුල් වලින් අදින්නේ අපේ උන්. අපේකම දන්නේ නැති જાතියක් අපි. සිංහලයා මතක තියාගන්න අපේකම රැක ගන්න. කොසල් රජුගේ බුදුහාමුදුරුව අහනවා බුදුහාමුදුරුවන්ට වැඳ වෙලාවක ඇයි මට මෙච්චර ආදරේ? ඇයි මට මෙච්චර පරම ගෞරවයක් සැලකෙනා? කරුණු 7ක් කිව්වා පින්වත්නි. බාහිර සමාජයේ දකින්න විදිය ධර්මානුකූලව. හැබැයි අන්තිමට කිව්වා බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේ මායි සමානයි. ඒ අපේ කමට මං ආසයි ආදරේ. බුදුහාමුදුරුවෝ මොකක්ද අපේ කම? පළවෙනි එක කිව්වා අහම්පි කත්තියෝ භගවා පිකත්තියෝ. මමත් රජපෞලක කෙනෙක් බුදුහාමුදුරුවෝ රජපෞලක කෙනෙක්. අපි දෙන්නගේ පෞල් පසුබිම සමානයි. භගවා පිකෝසලකෝ අහම්පි කෝසලකෝ බුදුහාමුදුරුවෝ කොසල් රටේ මමත් කොසල් රටේ. අපි දෙන්නගේ ගම එකයි. අපිත් ඔය කියන්නේ අපි දකුණේ අපි රජ රට අපි නුවර නේද? ගමට සලකනවා. ඊළඟට කියනවා භගවාපි ආසීතිකෝ අහම්පි ආසීතිකෝ. දැන් බුදුහාමුදුරන්ටත් 80යි මටත් 80යි. සමානකම් තියෙද්දි එකට ප්‍රයාසර කරන්න ලේසි නේද? ඉංග්‍රීසි කියවනක් තියෙන same of feather flock together. සමාන ප්‍රයාසර තියෙන කුරුල්ලෝ එකටමයි ප්‍රයාසර කරන්නේ. තමන්ගේ ජාතිය උන්ට වලකපන්න එපා. සිංහලයා තරම් වලකපන්න දක්ෂ ජාතියක් කොහෙවත් නැහැ. එකෙක් නගිනවා නම් උඩට ඒ මිනිස්යාගේ දියුණුව දැකලා සතුටු වෙන්න බුදුහාමුදුරුවෝ ඒකයි කිව්වේ මකු ගුණේ තියාගන්න එපා. එනම් මතක තියාගන්න දෙයියෝ ආස දෙවෙනි එක මොකද්ද? මාන්නය නැතිවීම. 3 අනාසවස්ස ආශ්‍රව නැති වෙන්න ඕනේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthියාශ්‍රව. මේ කෙලෙස් වලින් ටික ඈත් වෙවි යන්න ඕනේ. දෙවියෝ එතකොට හරි ආසයි. 4 වෙනි එක තාදිනෝ අටලෝ දහමිනෝ සැලීන්දලු දෙවියෝ කැමති.
දෙයියෝ ආසනය පිවන්නේ හැම එකටම දෙයියෝ ගන්න වෙනවා. අටලෝ දහම කියන්නේ මොනවා? ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක. ඔබ මහන්සි වෙලා කුඹුරු කරොත් මොකද වෙන්නේ? ලොකු අස්වැන්නක් ලැබෙනවා. අස්වැන්න විකහම සල්ලි කන්දරාවා ලැබෙනවා. ලාභද අලාභද? ලාභ. ගෙදරට වෙලා ගොඩියගෙන එක එකාට බැන හිටියෝ අස්වැන්නුත් නැහැ ලාභත් නැහැ අලාභ. එතකොට ලාභය දුන්නේ දෙයියෝද අලාභය දුන්නේ දෙයියෝද? දෙකම දෙයියන්ගේ වැඩ නෙමෙයි අපේ ශක්තිය මත තීරණය වුණා. අපි පන්සල් පද පහ රැකගෙන හොඳට මේ ගමේ ජීවත් වුණොත් මිනිස්සු අපිට නිඳා කරනවද ප්‍රශංසා කරනවද? ප්‍රශංසා කරනවා නේ මේ වගේ හැදෙන්න ඕනේ කියලා. හැබැයි වල්කම් ජඩකම් කර මිනිස්සුගේ වතු වලට පැන පොල් ටික කඩ කපු විවි හිටියොත් මිනිස්සු කියන්නේ අපෝ ඔය අකා මැරිලවත් යන්නේ නිඳා. දැන් දෙයියෝද කලේ නෑ. දෙයියෝ කියනවා අනේ මන් ළඟට එන්න එපාලම. ඇයි? දෙයියන්ට තියෙන ප්‍රශ්න දෙයියන්ට විසඳ ගන්න බැරි කොට අපේ උන් ගිහිල්ලා උන්ගේ ප්‍රශ්නක් දානවා දෙයියන් කියනකොට. මතක තියාගන්න. තමන්ගේ තත්ත්වේ තමන්ගේ තරණ තේරුම් ගන්න. සෝමහන්තු වැඩේ ඉන්න කාලේ ලස්සන කතාවක් කිව්වා. නේද කතාව? කොල්ලෙක් ඕලෙවල් විභාගේ ගණන් ප්‍රශ්න වලට ලියන්න තිබුණානේ ඝන දෙයියන්ට ගැට ගැහුවලු පඳුරක් රුපියල් 5. විභාග ලියලා එන ගමන් කොල්ල ආයි පඳුර ලියලා රුපියල් 5 අරගෙන යනවලු අයිස් පැකට් එකක් ගන්න. ඒ පාර මිනිස්සෙක් කැවලු මොකද්ද බං ඒ කරේ වැඩි. ඇයි මේ පඳුර නෑ මේ පාර ගණන් පේපර් එක හරි අමාරුයි ස්ථිර වශයෙන්ම ෆේල්. ඒ නිසා රුපියල් 5 අපරාධي කිව්වා. කොල්ල තමන්ගේ තරම තේරෙන දැන් මූට එකතු කිරීම අඩු කිරීමවත් බෑ. එකතු කිරීම අඩු කිරීම බැරි එක රුපියල් ලක්ෂයක් පඳුරට තියෙනවා. අනේ ඒකක් දීපන් කිව්වා දෙයියන්ට දෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසා බුදුවරු හැමතිස්සෙම කියනවා මේ අටලෝ දහම තේරුම් ගන්න මිනිස්සුන්ටයි දෙයියෝ කියන්නේ. මොකද දෙයියන්ට විසඳන්න ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා. ඔයත් ත්‍රිපිටකය කියවන්නකො බණපොත කියවද්දී හම්බ වෙයි දෙයියන්ට තියෙන ප්‍රශ්න. ඔය සක්‍රය 3 කෝටි 30 ලක්ෂයක් අවුරුදු ජීවත් වෙලා ආවස පෙරගෙන ආපම් අඬන්න ගියා බුදුහාඳුරනට. අනේ බුදුහාඳුරනේ සක්‍ර පදවිය නම් අතාරින්න බැරියෝ කියලා. ඔන්න දෙයියන්ට තියෙන ප්‍රශ්න. දෙයියන්ගේ ගාන්ධර්වයා වීණාවාදකයා පංචසීත වීණාවතරන් බුදුහාඳුර ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම ආදරය කරන්නේ තිම්බරු කියන දෙයියන්ගේ දුවට සූර්ය වච්චිස්සක්. සූර්ය වච්චිස්සවර මට කසාද බඳලා දෙන්න තිම්බරු කැමති නෑ. ඒ පාර බුදුහාඳුර නෑ මොකද? නෑ තිම්බරු මහේශාක්‍යයි මං අල්පේශාක්‍යයි දෙවියෝ ලෝකේ කුල ප්‍රශ්න. ඒ පාර ගැන හිත හදා ගන්න බෑ දුක වැඩිකමට මං සින්දුවක් ලිව්වා කියන්නද? බුදුහාඳුරව කියපම් කියලා. වීණාවල ගහ බුදුහාඳුර ඉස්සරහත් මේ පංචසිකයා ගීතේ කිව්වහම බුදුහාඳුර මොකද්ද කිව්වේ? අගේ පංචසික ගීතේ තාලයට ගැලපුණා. තාලේ ගීතයට ගැලපුණා. දෙයියන්ට තිබ්බ ප්‍රශ්න. ආයුෂ ප්‍රශ්න, කුල ප්‍රශ්න, තාන්නමානවල ප්‍රශ්න දෙයියන්. එහෙව් දෙයියන්ට අපි ගිහිල්ලා අපේ දුක කියලා දෙපිමන්නේ දෙයියන්ට ඔළුව ගැක්කුම හැදෙනවා ඇති. මගේ තියෙන ප්‍රශ්න මාදිවත්. තාර හින්දු දේව පුරාණයේ තියෙන කතරගම දෙවියෝ ඔයත් විශ්වාස කරන්නේ මං අර කියපු මහසෙන් දෙවියෝ නෙමෙයි. ඔයත් කතරගම දෙවියෝ කියලා හිතන් ඉන්න දෙවියන්ගේ ඉතිහාසය කියවන්නකො දේව පුරාණය කියලා ලස්සන ඉතිහාස පොතක් තියෙනවා. ඒ දේව පුරාණයේ ඇසුරෙන් තියෙන කතාවට අනුව කොල්ලේ කියලා තිබ්බ ලස්සන කවි පන්තියක්. කොළඹ පැත්තේ කොල්ලේ මට ඒ කොල්ලගේ නමවත් මතක ඉන්නේ පත්තරේ තිබ්බේ කතරගම දෙවියන්ට කාන්තාවක් ගිහිල්ලා කරන කන්නලව්වා. මට වචන ටික මතක නැහැ හැබැයි මම තේරුම කියන්නම් ඔයත්තන්ට හරියම වචන ටික නෙමෙයි. මේක තමයි තේරුම. මොකක්ද? කාන්තාවක් කියලා කියනවා කතරගම දෙවි හාමුදුරනේ මගේ මිනිහට ගෑනු දෙන්නෙක් ඉන්නවා. මට වගේම ඌ පඩිය ගත්තා මේ ගෑනිටත් කරනවා. කතරගම දෙවි හාමුදුරනේ මගේ මිනිහව දෙන්න බේරා. එහෙම වුණොත් හොඳයි මම පූජාවට්ටිය තියනවා. ඔන්න බාරේ. මනුස්සයාට ඉන්නවලු ගෑනු දෙන්නේ පඩි ගත්තාම මේ ගෑනිටත් කරනවා කියලා දැන් කියනවා බේරලා දෙන්න. ඔල්ලා කියනවා ඊනක කවින් දෙවියන්ගේ පාට එක. දැන් දෙයියෝ තිරයයි කරලා බලනවා කවුද මේ කෑ ගන්න කියලා.
දෙයියෝ කියනවා කොහේදෝ බවලදී ඇවිදින් උදේ පාන්දර කෑමල දීලා අඬනවා මිනිහ බේරා දෙන්න කියලා මගෙන් ඉල්ලා සිටිනවා. බවලදී ඔබ දන්නේ නැතුව ඇති මෙහෙම හිටියට කතරගම දෙයි හාමුදුරන්ට ගෑනු දෙන්නෙක් ඉන්නවා. මාරදී දැන් ප්‍රශ්නේ කියන්නේ ගියා දෙයියන්ට මගේ මිනිහට ගෑනු දෙන්නෙක් කියලා. දෙයියෝ කියනවා මටත් තියෙන ප්‍රශ්නේමනේ. ආලතිනේ ස්කන්ධ කුමාර දෙයියන්ට දෙන්නෙක් ඉන්නවා. කවුද? තේවාණී අම්මයි මොල්ලේ අම්මයි. දැන් අවුරුදු 2000 ගණන් ගිහිල්ලා ඒ උටපටේ ඉවරද? නෑ ඉවර නෑ. කතරගම පෙරහැර කාලෙට තේවාණී අම්මගේ දේවාලයෙන් පිට වෙලා කතරගම දෙයි හාමුදුරු ගිහිල්ලා අර වල්ලි අම්මගේ දේවාලයට ගිහිල්ලා තමයි පාන්දර ගෙවදින්නේ. මොකද අවුරුද්දකට සැරයක් මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැත්නම් රාජකාරී කරනවා බොරු. ඒ නිසා මේ ලෝකේ මතක තියාගන්න දෙයියන්ගේ ප්‍රශ්නවත් විසඳගන්න ඒගොල්ලෝ කෘතඥයි. බියෙන් තැතිගත්ත අය දෙවිවරු. ලෝකේ බියෙන් තැති නොගත්ත බුදුහාමුදුරුවෝ කොට කියනවා මහණෙනි සනාතනික මග මේකයි. කෙලෙස් නැති කරන්න අටලෝ දහමේ කම්පා නොවෙන්න එහෙව් මිනිසුන්ට දෙවියන් කැමති කියලා දේවා පිටස්ස පිරයන්ති. එහෙනම් මොනවද හතර? පළවෙනි එක ඉන්ද්‍රිය සංවර කරන්න, දෙවෙනි එක මාන්නය අඩු කරන්න, තුන්වෙනි එක කෙලෙස් තුනී කරන්න, හතරවෙනි එක අටලෝ දහමේ නැසැලී කරන්න. ඒ වුණොත් දෙවියෝ ඔබට වදිනවා. ඊළඟ කාර්ය. තමන් කියව දෙවියෝ වදින පළවෙනි කොට සාමුදුරෝ දෙවෙනි කොට කවුද? ගිහියෝ. හැබැයි හැම ගිහියටම වදින්නේ නැහැ. තමන් දැකලා දෙනවා සමහර වෙලාවට ඔය පන්සිල් ගන්න වෙලාවවලට ගාතනික ඔක්කොම කියලා දෙවියන්ට විඳින්න කිව්වහම අපේ දරුවෝ තරුණයි එහෙම අත් දෙක උස්සලා අත් දෙක එකට කරලා මෙහෙම වැඳගෙන හිටියොත් තාපා ගත්තානේ උම්මට්ටා කියලා පරණ උපාසකම් කළා මොකද කරන්නේ? මෙහෙම කරපන්. මෙහෙම කරපන්. ඒ කියලා කොහොමද දෙවියන්ට අපි වදින්නේ අපිට වදිනවා. මේ ඒ නිසා මෙහෙම පින්දෙන්න මෙහෙම කරපන්. සමහර කෙනා මෙහෙම දීපන් උගන්ද ලේසි. සමහර කෙනා මෙහෙම එහෙම. ඒ මොකද මේ දෙවියන්ට වදින්න එපානේ? දෙවියෝ මිනිසුන්ට ඔය ඇත්ත විශ්වාද මේ අබලස්සව පසිපුගා අතරවටේ වැටිලා ඉන්නුන්ට දෙවියෝ වදිනවා කියලා. කොරණේන පස්සේ යන මිනිසුන්ට දෙවියෝ වදිනවා කියලා හිතුවා. කට ඇරියෝ දොරු ගෙනුන්ට දෙවියෝ වදිනවා කියලා හිතද පිස්සුද? එසා මතක තියාගන්න දෙවියන්ට පින් දෙද්දි වැඳගෙනම දෙන්න. මොකද දෙවියෝ කියන්නේ අපිට වැඩිය ශ්‍රේෂ්ඨයි. මනුස්සත්වයේ උපරිම ඵලනලාගෙන පින් කරපු නිසා දෙවියෝ වුණා. ඔය දෙවියෝ අතර සෝවාන්යත් ඉන්නවා, සකෘදාගාමියත් ඉන්නවා, අනාගාමියත් ඉන්නවා. ඒගොල්ලෝ බබලන්නේ අපේ පිනෙන් දෙන්නේ. අපි දැන් පින් අනුමෝදන් වෙයි, ශාස්ත්‍රීය කරේ අපි දිහා බලයි. හැබැයි අපි පින් දුන්නත් නැතත් දෙවියෝමයි. ඒගොල්ලෝ අපිට වැඩිය ශාස්ත්‍රීය මට්ටමක ඉන්නවා. එනිසා දෙවියෝ කියන්නේ හොඳම පිරිසක් නම් ඔබ දෙන්නේ හොඳම දෙයක් නම් දෙවියන්ට හොඳ දේ හොඳම විදිහකට දෙන්න වැඳගෙන දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවියෝ අඳින්නේ මෙන්න මේ කියලා ගුණ තියන අයට විතරයි. ඒකයි ආච්චි අම්මලා ඉස්සර ගෙවේ හිටියොත් හොඳට හැදී දෙවියෝ උඩට නෙමෙයි පස්පව් කරන උන්ට දෙවියෝ අඳින්නේ නැහැ. දෙවියෝ අඳින අය මෙන්න මෙයයි. පළවෙනි එක. ඊයේ ගහට්ටා පුණ්‍ය කරා හොඳට පින් කරන්න ඕන. පුංචි කාලේ නම් දරුවන්ට කියලා දෙන්න ඕන. පුතේ මේ පින් මේ පව් මේ කුසල් මේ අකුසල් යංකම් මං කරිස්සාමි අපි මොනවා හරි කරනවද? කල්යාණම් අපාපකම් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. තස්සදායදු භවිෂ්‍යාමි දේකේ විපාකේ ගෙවන්නේ අපිම තමයි. උඹලා පුංචි කාලේ නම් හොඳක් කළොත් යහපතක් කළොත් කුසලයක් කළොත් පිනක් කළොත් ඡායාවන පායිදී හේවනල්ලව කියන බුලට ලැබෙනවා. හැබැයි උඹලා පව් කළොත් අකුසල් කළොත් අයහපත කළොත් නරක කළොත් චක්කම වහතු පදන් ගොනා පිටිපස්සේ බැඳ කරත්ත රෝදේ වගේ පවත් උඹලා පස්සෙන් එනවා. ඒ නිසා පුංචි කාලේ නම් පිනට දරුවෝ යොමු කරන්න ඕන. 1. 2 සීලවන්තා. සිල්වත්කම නැතුව කොච්චර පින් කළත් වැඩක් නැහැ පින්වත්නි. ඒකත් මතක තියාගන්න. පින් කළාම සස්ත්‍රීක වෙනවා. සිල්වත් කමෙන්මයි සුගතියකට යන්නේ. දැන් මාලිගාවේ කරඬුව වඩම්ම නැත්නම් පින්වන්තද නැද්ද? පින්වන්තයි. අපිට කරඬුව ළඟටවත් යන්න බෑ. හැබැයි බලන්න එයා උජාරුවට පිටේ තියාගෙන ඇවිදින ලස්සන. ඒක අපිට වෙන්නේ පින්වන්තයි. පින දිනනවා හැබැයි පින තිබ්බට වැඩක් නෑ.
සසර සිල්වත් නැති නිසා සතර අපායට වැටුණා. මොනරා කියන්නේ පින්කාරය. පින නිසා විචිත්‍ර පින්කම් කරපු පිනෙන් ලස්සන ශරීරයක් ලැබුණා. ලස්සන ශරීරය ලැබුණාට මොනරා සිල්වත් නැහැ. දුසිල්වත් වෙදගෙනයි පින්කම් කරේ නිසා අර දුස්සීලකම යාම සතර අපායට ඇදලා දැම්මා. එනිසා ගිහියෙක් නම් පින් කරන්න ඒ අතරතුර උතුම් සීලයක් රකින්න පන්සිල් පදපා හොඳටම ඇති සුගතිය යන්න. ඊළඟට කියන උපාසකා. කවුද මෙවන්නේ උපාසකා කියන්නේ? සුදු ඇඳන් පන්සල් යන අය නෙමෙයි ඈ. අපේ ලංකාවේ වැරදිනම කතාවක්. පන්සල් කියන සුදු ඇඳගෙන මෙන්න ඕනේ. මොකද සුදු ඇඳන් ආවම අපි නමක් දෙන උපාසකා. එහෙම සුදු ඇඳන් උපාසක වෙනවා නම් අර පාර්ලිමේන්තුවේ ඉන්න 225ම උපාසකලා. උන් අඳින්නම සුදුනේ බලන්න බැරි කොක්කුර යනවා මේ උදේට. උන් තරම් දැඩ වෙන්නද ලංකාවේ. එදා සුදු ඇඳා කියලා නම් කවුරුත් උපාසක වෙන්නේ නැහැ. කාටද උපාසකයා කියන්නේ? බුද්ධයාරව විහෙරති අපතිස්සා. උපාසකයා හදවතට එකටව බුදුන් සරණ ගියා නම් කවදාවත් එයාට බුදුහාමුදුරුවෝ ගැන අවිශ්වාසයක් නෑ, අගෞරවයක් විවේචනයක් නෑ. මතක තියාගන්න ඔබයි මමයි සරණ ගියේ ලෝකේ සත්‍යයේ උල්පත. ලෝකේ හැම ආගමකම නායකයෝ කියපු ඒවා විද්‍යාව දියුණුවේදී තාක්ෂණය දියුණුවේදී බොරු කියලා ඔප්පු වෙන කාලෙක මගේ බුදුහාමුදුරන්ගේ දේශනාවික වචනයක්වත් වෙනස් නෑ. ලෝකාවබෝධ සූත්‍රයේදී සිංහනාදයක් කරා මතක යංච වික්කවේ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධති යම් රාත්‍රියක මහණෙනි මම බුදු වුණාද යංච වික්කවේ රාත්‍රී මනුපාදිසේසාය පරිනිබ්බාන දාසය පරිනිබ්බාය තව රාත්‍රියක මම පිරිනුවම් පානවාද යම් ඒතස්මින් අන්තරේ දෙක අතර අවුරුදු 45 වාසති ලබති නිදිසති යම් දෙයක් කිව්වද පැනෙව්වද නිර්දේශ කළාද සම්බන්තම් තතේ හෝති සියල්ල එහෙමමයි නොඅඤ්ඤතා වෙනස් වෙන්නෙම නැහැ. ඔන්න අපි සරණ ගිය අභීත සිංහනාදය. බුදුවරු ශ්‍රේෂ්ඨයි. උපාසකයා කවදාවත් ධර්මයට ගෞරව කරන්නේ නැහැ. ධම්මේ අගාරව විහෙරති අපතිස්සා. උපාසකයා කවදාවත් සංඝයාට ගෞරව කරන්නේ නැහැ. උපාසකයා කවදාවත් සිල්වතාට සීලයට ගෞරව කරන්නේ. උපාසකයා කවදාවත් සමාධියට දොස් නගන්නේ නැහැ. දැන් සුදු ඇඳගෙන නම් පුළුවන් පන්සලට ඇවිල්ලා මූණට හොඳ කියලා නැති තැන බයින්න. ඒවා ඉන්නවනේ හතර වටේ. අපේ ආන්දරු කෙනෙක් දැම්ම පන්සලක CCTV කැමරා. ආන්දරු නෙමෙයි දැම්මේ මහත්යෙක් වේදා කරලා දාලා දුන්නා ආන්දරන්ට ආරක්ෂාවට ගේට්ටුව ළඟ කැමරාවට මයික් එකකුත් හයි කරා කියන ඒවා රෙකෝඩ් වෙන්න. ආන්දරු කියන ඔය ඈත බණකට රැයවම නිින්ද යන්නේ නැහැ. දැම්ම කැමරාව දවල් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. තාත්තයි අම්මයි පුතයි සීනි කිලෝ එකයි 10 කට්ටිය යනවා කියලා බණකට ආරාධනා කරා. ආන්දරෙන් දැක්ක ගමන් අඳුරගත්තා. ඒ පාර මයික් එකේ සද්ද වැඩි කරද්දි තාත්තා කියනවා මූ කොහෙ මගුල යනවද දන්නේ. දැන් කීපාරක් ආවද? ඉන්නවද දන්නේ නැහැ. මූ කොහෙ මගුල යනවද දන්නේ. කාටද? ආන්දරට. උන්වහන්සේ මට කියනවා බලන්න පුපන්තරවරු අරු මට බුලත් අක්ෂය දුන්නේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ කියලා. ඕන්න කපටිකා. හැබැයි ඔයත් හිතන්න එපා අපි ඒව දන්නේ නැහැ කියලා. අපි ඒව දන්නවා. අවුරුදු 55ක් නේමින්ද හාමුදුරුවෝ හොඳට දැනගෙනයි මේ ගමෙන් ජීවත් වෙන්නේ. හැබැයි දන්නවා කියලා හාමුදුරුවෝ කියන්නේ පලි ගන්න අය නෙමෙයි. එහෙම බැනපොන්ගෙත් පාංශවලට ගිහිල්ලා කියන්න ඇති මේ උපාසක මහත්තයා හරි හොඳයි නිවන් සැප ලැබේවා. ඒකයි බුද්ධ ධර්මය. අද ඔය 2000 පස්සේ ඉපදිච්ච පරම්පරාව උන්ට මොලේ නෑනේ ගෑවිලා. උන් සමහරලාට Facebook වල දානවා මේ මොනවද මේ මහානායකලා කරන්නේ? හොරුන්ගෙන් අරුන්ගෙන් මුන්ගෙන් අඩපිළිකර ගන්නවා, පළතුරු වට්ටි ගන්නවා. ඕකුන්ට දරවල් වහපියා. ඕකුන් එළෝපියා. සමහරුන් දානවා මල්වතු හිමියන් කඩිය පොල්වතු හිමියන් හොඳයි කියලා. පෞකාරයි. මතක තියාගන්න මල්වතු අස්කිරි නෙමෙයි මොන නායක හඳුන්වත් කරන්නේ බුද්ධ ආඥාව. 999ක් මරලාපු හොරාවත් පිළිගත්තාම බුද්ධ ආගම. ජීවිත කාලෙම ගණිකාවක් විදියට වල්කම් කරපු අඹමාපාදේවත් පිළිගත්තාම බුද්ධ මේ බුද්ධ ආගම කියන්නේ දොරවල් වහන එකක් නෙමෙයි.
මම දැක්කේ 2000 පස්සේ ඉපදිච්චු Facebook එකේ දාලා ෆොටෝ එකක් කොහෙද මම දන්නේ මෝඩ සංඝයාංශ කෙනෙක් ලියන මේ පන්සලට කිසිදු දේශපාලනයෙක් එන්න එපා. ඔන්න ආඳුරුවෙන්මයි කියන්නේ. ඒ බුද්ධ ධර්ම දන්නේ නැති අය. කවදාවත් මිනිහෙගේ හානියකදී මිනිහෙගේ විනාශයකදී සතුට වෙන්න යන්න එපා. කොහෙදී හරි තිසරණේ මතක් වෙනවා නම් ඒකම තමයි නියම ජයග්‍රහණය. හැදෙන්න බැරිද? එමන්දි මේ ගමේ ඉන්න පිරිමින්ට හැදෙන්න බැරිද? ඕන වෙලාවක හැදෙන්න පුළුවන්. හාමුදුරුවෝ කියන්නේ ඉවසන්න කැමති જાතියක්. ත්‍රිපිටකයේ අවස්ථා ගණනාවකදීම පව කරපු මිනිස්සු ආපුවම රහතන් වහන්සේලා කියනවා ඔබ ඔබේ වරදක් ලෙස පිළි අරගෙන හැදෙන්න කැමති නම් අපි ඉවසන්නත් කැමතියි. එහෙව් ආගමක් ගෝතාග. එසා මතක තියාගන්න අපි ඒවත් දැනගෙන සුවපත් වේවා කියන පිළිස. භික්ෂුව හැම මොහොතකම එවන් මෛත්‍රී සාගත සිතකින් ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ කියනවා ඔබට උපාසකෙක් වෙන්න. එන උපාසකයා කියන්නේ කවුද? බුදුන් දහම් සඳුන් සීලය හා සමාධිය විවේචනය නොකරන කෙනා උපාසක. අන්තිමට කියනවා ධම්මේන ධාරම් පෝසෙන්ති. මොනතරම් අමාරුකම් තිබ්බත් අමුදරුවෝ ටික ධාර්මිකව පෝෂණය කරන්න. හැමෝටම සල්ලි වාගේ නැහැ. සසරේ අපිට කර්ම ශක්තියට අනුව යම් ප්‍රමාණයක් ලැබිලා තියෙන නොලැබුණා නම් කල්පනා කරන්න ඕනේ මනුෂ්‍ය ජීවිතය හරි කෙටි. මේ කෙටි කාලේ සැප විඳින්න කියලා පව්කම් කරොත් මට කල්ප කෝටි ගාණක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ලුණුයි බතුයි කාලා හරි කමන්නේ ධර්මානුකූලව දරපව රකින්න. හැබැයි ඔය අවබෝධ නැති ගොඩක් උන් කල්පනා කරන මනුෂ්‍ය ජීවිතේ කෙටි ඉන්න කාලේ දුක් විඳින්න බැහැනේ අප්පා. ඒ නිසා බල්ලෝ මරලා හරි කල්ලි හොයන්න ඕනේ කියලා පව්කම් කරනවා. හැබැයි මනුෂ්‍ය ජීවිතේ ඉන්න කෙටි කාලේ සැප විඳලා කල්ප කෝටි ගාණක් අපාය දුක් විඳිනවා. මොකද්ද හොඳ? කෙටි කාලක් දුක් විඳලා දීර්ඝ කාලක් සැප විඳින එකද? කෙටි කාලක් සැප විඳලා දීර්ඝ කාලක් දුක් විඳින එකද? බුදුහාමුදුරුවෝ කියන්නේ මත්තා සුඛ පරිච්ඡාදා පස්සේ තේ විපුලං සුඛං. මහා සැපයක් ලැබෙනවා කියලා දන්නව නම් සුළු සැපයක් ඇතපන්. ඊතා කටක දිවියක් ගත කළා ධාර්මිකව මහා සැපයක් ලැබෙනවා නම් ඒ සැපේ වෙනුවෙන් වැඩ කරපන්. ඔන්න සක්‍රය කියනවා සිල්වත් ගුණවත් අමුදරුවෝ පෝෂණය කරන ධාර්මිකව ජීවත් වෙන ඒ විතරක් නෙමෙයි උපාසක ගුණ ධර්ම රකින්න ගිහියෝ ඉන්නවා නම් තේ නමස්සාමි මාතදී ඔවුන්ටයි මේ වැඳීම. එහෙනම් හැමෝටම දෙයියෝ වඳින්නේ නෑ. වඳින්නේ හොඳට හැදිච්ච මිනිස්සුන්ටයි. එහෙම නොවුනොත් පින්වත්නි අපි අපේ ජීවිතවල දුගතියකට යනවාමයි. මුගලන් හාමුදුරුවෝ රැය කාලේ මේ වගේ පන්සලක බණ කියනවා. බණ ඉවර වෙලා මුගලන් හාමුදුරන්ට වැසිකිළියකට යනවා. මුත්‍රා කරන්න වැසිකිළියට ගොඩ වෙන්න යද්දිම වැසිකිළියේ දොර ළඟදී මුගලන් හාමුදුරුවෝ දැක්කා වලෙන් පිටතට ඔළුවක් ඇවිල්ලා ආයි යනවා ඇතුළට. දසුගතාරාමේ නෑ නෙමෙයි ඉන්නවා. මං ඉන්න පන්සලෙත් ඉන්නවා, අනුරාධපුරේ අටමස්ථානෙත් ඉන්නවා, දලදා මහලිගාවෙත් අපේ නෑයෝ වර්ග પરම්පරාගත මැරිච්චු මල පෙරේතය වුණා නම් ඕවයි තමයි ඉන්නේ. අපිට පේන්නේ. අපේ මනස එච්චර දියුණු නෑ. හැබැයි මුගලන් හාමුදුරුවෝ එරුදිමතුන් අතර අග්‍රස්ථානේ උන්වහන්සේ දැක්කා. දැකලා හව කවුන්ට උත්තර. ඒ පාරක මම මේ පන්සලේ ප්‍රධාන දායකයා. ඔන්න දායක සභාවේ සභාපතිකම එහෙම දෙන්නට ගහුවොත් පරිස්සම් වෙන්න ඕන. වැරදුනොත් ඉන්න වෙන්නේ වැසිකිලි වලවල. හොඳට කරොත් හොඳයි ඈ දිව්‍ය ලෝකේ. වැරදුනොත් වැසිකිලි වල. ඇයි මොකද උනේ? ඒ පාර කියන අනේ පන්සලේ හිටපු හාමුදුරුවෝ මට කිව්වා පන්සලේ යාගේ වෙන කාටවත් ඉන්න දෙන්න එපා එළවපන් කිව්වා. මං එනේ හාමුදුරුවෝ සිවුරු අරවල ඇව්වා කුමාරප කිව්වා බැන්න අපේ වචන මැව්වා. මේ හාමුදුරුවෝ නැති වරද පෙන්නුවා ගම දෙකට කර ඔක්කොම හාමුදුරුවෝ එළවලා ලොකු හාමුදුරුවෝ මායි මේකේ රජ කරන් හිටියා. ඒ නිසා මං ගමේ දායකයන්ගේ මල පහ කරන පෙරේතෙක් වෙලා වැසිකිලි වලේ ඉපදුනා. මුගලන් හාමුදුරුවෝ කොයි එතකොට උඹලගේ ලොකු හාමුදුරුවෝ එයාත් ඉන්නවා වලේ පල්ලෙහා. එයා මොකද කරන්නේ කියලා අහපුවා එයාත් පෙරේතෙක්. මං හිතන් ඉන්නේ එයාගේ කර උඩ කිව්වා. මන්දාන මල පහපාලා එයා ජීවත් වෙන්නේ කිව්වහම මුගලන් හාමුදුරුවෝ විහාරයට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් සාරෙම කීදයක්.
ඔබ වහන්සේ ජීවතුන් අතර ඉදිරි අහවල් පන්සලේ විහාරාධිපති රාජසභාවේ සභාපති දෙන්න තරගෙට මලපාකම් බුදුහාඳුරුවෝ උඹලන් කලබල වෙන්න එපා. උපාදාන පත්‍ය භව රැස් කරන්නේ කොහෙටද උපාදාන කියලා භවයේ සකස් වෙන්නේ දෙන්නම තමයි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම හොඳට පින් කරන්න. පුළුවන් හැම වෙලේම පින් කරන්න. පන්සලට එන්න. මලක් පහනක් ගන්න ඔයත්තන්ට පොතේ ටික කරන සල්ලි නැති වුණත් පන්සලට එන්න. මේ බොමණු ටික අතු ගන්න. චෛත්‍ය රාජාන් වහන්සේගේ මකුළු දැල් ටික කඩ මේ මගේ බුදුහාමුදුරුවෝ මම මේ කරන්නේ බුද්ධෝපස්ථාන. දැන් මගේ පන්සලේ ඉන්නවා 100 කෙනෙක්. චෛත්‍ය හදපු දවසේ ඉඳන් අද වෙනකම් සතියකට දවසක් ඇවිල්ලා මුළු චෛත්‍ය මකුළු දැල් කඩ බුද්ධෝපස්ථානය කරන්නේ. පින් කරන්න බැලුවනේ සල්ලි ඕනෙම නැහැ. ඔයයන්ට හිතන්න තමයි තියෙන්නේ. මේ පායන කාලේ ඉස්සරහින් තියන්න බැන් කාලයක්. ඉස්සර අපේ ගෙවල් වල තිබ්බනේ දැන් පොළොන්නරුවෙත් නැහැ. මේ ග්‍රීස්මේ මිනිස්සු ඉස්සර පැන් කාලයක් තිබ්බනේ ඒකට පැන් කාලේ කිව්වා. හැබැයි දුන්නේ පැන් වුණාට රැස් වෙන්නේ පින් නිසා. පස්සේ අපි ඒකට පින්තාලිය කිව්වා. කොහොමද පින්තාලිය? අපිට පින් කරන්න සල්ලි ඕනේ නැහැ. මිනිස්සුන්ට ගොඩ වෙන්න අමාරු තැන් වලට ඒදන්නත් දාන්න පාරමත් දාන්න එකතු වෙන්න. එකතු වෙලා ලස්සනට පින්දාම් කරා. සිල්වත් වෙන්න. ධාර්මිකව අමුදරුවෝ ටික පෝෂණය කරන්න. උපාසක ගුණ ධර්ම ටික රකින්න. ඔබට එතකොට දෙවියෝ නමස්කාර කරයි. එහෙනම් දෙවියෝ නමස්කාර කරන මේ උතුම් මහ සඟරුවන රකින්න ඒ උතුම් සඟරුවන රකින්න අතරේ ඔබත් ගුණ ධර්ම පූර්ණණය කරගෙන දිව්‍ය ලෝකවලට මඟ හදා ගන්න. මම අන්තිමට එක උපදේශයක් දෙනවා. මේක මම බණ කියන ගොඩක් තැන්වල කියන එක. මම අපේ අම්මට දීලා තියෙන උපදේශයක්. මම අපේ අම්මට කිව්වා දවසක් අම්මේ මේ ලෝකේ මං ආදරේම කෙනා ඔයා පාය යනකොට මං කැමති නෑ. එසා ඔයාට මම දෙන උපදේශයක් මේක දිවි හිමියෙන් ක්‍රියාත්මක කරන්න. අපේ අම්මා මොකක්ද? මං කෝ අද ඉඳන් කවුරු හරි හාමුදුරු කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් හිතන්න මං අන්ධයි. මට ඇස් පේන්නේ. ඕක මට වැඩක් නෑ. කවුරු හරි වැරද්දක් ඔයාලට හාමුදුරු කෙනෙක් ගැන කිව්වොත් කවුරු හරි ඔයාලා හිතන්න මට බීදි. යෝක නම් මම ඔලුවට දාගන්නේ නෑ. ඔලුවට දාගත්තොත් සැරෙල් මුගලන් පරම්පරාව ගැන තියෙන ඒවා වෙනස් වෙනවා. එස මට එපා මම බීදි. කවුරු හරි ඇහුවොත් අරහාමුදුරු මෙහෙමලු නේ බං ඒ වෙලාවට හිතන්න මම ගොළුයි මට උත්තර දෙන්න බෑ. හාමුදුරුවෝ සම්බන්ධ ප්‍රශ්නවලදී අන්ධෙක් ගොළුෙක් බීදෙක් වගේ ඉන්න. අම්මා ඒ වෙලාවට හිතන්න හාමුදුරු කරගන්න වැරදි හාමුදුරු ගෙනිච්ච දේ ඕවට කට ගහන්න ගිහිල්ලා අපි නිකන් අපායවල වල යන්න හොඳ නෑ. මතක තියාගන්න ඒක තමයි හොඳම දේ. මොකද හාමුදුරු අවුරුදු ගානක් වඩපු ගුණධර්ම ඔයත් දන්නේ නෑනේ. ඔයත් දකින්නේ එළියෙන් පේන එක වැරද්ද. හැබැයි වසර ගානක් තිස්සේ උන්වහන්සේගේ මහානකම උන්වහන්සේ එකතු කරගත්ත ටික ඔයත් දන්නේ නෑ. ගුණ කොච්චරද කියලා දන්නේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කිව්වා නැගිටලා සාරිපුත්ත සඟගුණ කියන්න. සාරිපුත්ත හාමුදුරුවෝ වැඳලා කිව්වා බුදුහාමුදුරනේ ඉන්දියාවේ තියෙන විශාල ගංගා හතරක් ගංගා යමුනා අචිරවතී සරබු කියලා ඕවට වැස්සක් වෙලාවට වැටෙන වැහි බින්දු ගන්න අහන්න හරියට කියන්න. හැබැයි සඟගුණ නම් කියනවා තියා හිතන්නවත් බෑ කියලා. බුදුහාමුදුරට විතරක් දෙවෙනි වෙච්ච ප්‍රඥාවන්තය එහෙම කියන්නේ. බුදුහාමුදුරුවෝ තුන් පාරක් සාදුකාර දීලා කියනවා. ඒක එහෙම්මමයි සංඝයාගේ ගුණ නම් හිතන්නවත් බෑ. එතකොට අපි කවුද? අපි දන්නවා. දන්න දේවට කට ගහන්න යන්න එපා. මොකද ඔබ ජීව විදියට කරන පව් වලට අමතරව සංඝයා විවේචනය කරන්න ගිහිල්ලා ජීවිතේ පව් රැස් වුණොත් පව් දෙකයි. හාමුදුරුවෝ වැරද්දක් කරා. ඔයත් හිතන්නේ පව්. මේ සිවුර බුද්ධාගෙන උන්වහන්සේට මේ මාර්ගය වැරදුනා. ඔය කරගත්ත පව ඉතින් ගෙනියයි ආයි බේරිල්ලක් නැහැ. අපි ඔයාලට කට ගහන්න ඕනේ නැහැ. බේරෙන්න දින හොඳම මඟ. එනිසා වෛරයෙන්, කෝපයෙන්, ක්‍රෝධයෙන් ගත කරන ජීවිත වෙනකොට මෛත්‍රියෙන් සිසිල් වෙච්ච ජීවිතයක් ගත කරමු. ගිහි පැවිදි අපි ඔක්කොම පින් පුරාගෙන, කුසල් වඩාගෙන අපේ නිවන් මාර්ගයේ වර්ධනය කරගමු. එතකොට දෙවියෝ අපිට ආශිර්වාද කරයි. දෙවියන්ගේ ආශිර්වාද විතරක් නෙමෙයි ඔබේ හිත් හැදෙන්නේ නිවන් මාර්ගයට ඔබට උපකාර කරයි. ඒ නිවන් මාර්ගයට පිවිසෙන්න මේ ආපු බණ උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.
පින්වතුනි රැස් කරගත් සියලු කුසල සම්භාර ධර්මයන් දෙවියන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් මරණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා ඔබ සෑම දිනම දෙවියෝ සුරකිත්වා එසේ ආශිර්වාද කර දෙවියෝ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරය. ආකාශත්තා චුම්මත්තා දීවානාගාම හිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දීවානාගාම හිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා චුම්මත්තා දීවානාගාම හිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් ඔබ අපනමින් වර්ග පරම්පරාගතව මිය පරලොවට යන සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. විශේෂයෙන් හෙට දවසේ උපන්දිනය සමරන ගරුකටයුතු අපේ නායකාන්දරන් වහන්සේගේ මිය පරලොව යන්නට යෙදුණු අම්මා තාත්තා එවැගේම ගුරුදේවයන් වහන්සේ ප්‍රධාන කොටගෙන විහාර පරපුරේ අපවත් වේවාදාල සියලු සංඝ පිටුරුන් වහන්සේලාට මේ පින්වත් වේවා. ඒ සංඝ පරපුරේ මේ පැවිදි පරපුරේ සියලු මේ පරපුරේ අයට මේ පින් ලැබේවා. අද පින්කමට දායක මූලික කාරකව මෙහෙම දෙනා නමින්ම මේ පරපුරේ සියලුම ඥාතීන්ට මේ පින්වත් වේවා. අවුරුදු 55ක් පුරාවට අපේ හාමුදුරුවෝ පෝෂණය කරපු බත් පිටක් හරි දන් දීපු මේ පන්සල් වලට වැලි කැටයක් හරි පූජා කළා මිය පරලොවගේ හැම දෙනාට මේ පින්වත් වේවා. අපේ වෙරවිල පඬිත හාමුදුරන් වහන්සේ නමින් මිය පරලොවගේ අතන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ට මේ පින් ඇසේවා දැනේවා පින් දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා. දුකින් අත මිදේවා සැප ලබා ගනීවා නුදුරු භවයේ කරන අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරය. අවසාන වශයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් අද දින සතියේ ජන්මදිනය 80 වන සිරිවටනේ සිහිපත් කරන තමන් කඩුව මින්නේලිය දෙපළාතේ අපේ මල්ලපු පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මේ විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවාර්හ ගණේගම නේමින්දා විධාන නායක ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට ඒ වගේම මේ පින්කම සංවිධානය කරන අපේ දරවිල නාගිකරන් බොහොම සත්පුරුෂකම්. උන්වහන්සේ ගෝලෙක් නොවුණා ශිෂ්‍යෙක් වගේ බොහොම සෙනෙහසින් දුර බැහැරිලා මෙහි ඉඳලා කොළඹට මැවිලා ආරාධනාව සිදු කළා. පින්කම අවසානයේදී උන්වහන්සේ බොහොම වෙහෙස වෙලා වැඩ කළා. උන්වහන්සේට අද මේ පින්කමේ බණහන්ට ඒකලා සුළු ලොකු දාසයන් සිරු දෙනාට එකසේ මේ පින් හේතු වේවා. ඔබ සැම නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා. කායික වේදනා මානසික පීඩා දුරු වේවා කරන කියන කටයුතු සඵල වේවා. මෙලොව පරලොව ජීවිතය යහපත් වේවා. අවසර උතුම් නිවන් සැප පිණිසම මෙපින හේතු වේවා. වාසනාව වේවා. පාරමිතාවක්ම වේවා කියලා සාදුකාර ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ විදිහට කියන්නේ රැස් කරන පින ඒ පසු පස්සේ සබසල සම්මත හැමතිස්සේ මේ රැස් කරන පින් එනවාමයි යන යන ගමනේ පසු පස්සේ සීල සමාහිත නුවණ වැඩිදල නිවනට යන මඟ වැටහෙවා. ධර්ම කියා දෙන කලන මිතුරු හැම නිරතුරු ඇසුරට පත් වේවා. ශෝක කෙලෙස් නැති සීත නිවන් ඇති සදහම් මඟ මට සිහි වේවා. රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව සැලසේවා. දෝත තබායිස
සාදු කියන්ටයි සීත නිවන් සැප මට ලැබ ගන්ටයි සෑම දිනම බුදු ගුණ සිහිවන්ටයි සාදු සාදු මම නිවන් දකින්ටයි සාදු 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 අභිවාදන සීරිස නිච්ඡං අධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විමිනාතේ සමිච්ඡතෝ අනන්ත වන වලින් සියලු දෙනාට යහපතක්ම වේවා. පරිස්කාර පූජා කරන මොහොත කවුරු සාදු කියලා අනුමෝදන්වා ඒ සියලුම පූජා ද්‍රව්‍යයන් පූජා කරමු. ඒ වගේම කාර්මික පින්වතුනි මේ අවස්ථාවේදී අති ගෞරවනීය අපගේ නායක මාහිමිපාණන් වහන්සේ 80 වැනි ජන්මදිනය සමරන මොහොත ගෞරවනීය ශිෂ්‍යයන් වහන්සේලා නායක හාමුදුරුවන්ට හැබෑවටම ආදරයේ සෙනෙහස ලෙන්ගතුකම දක්වන බොහෝ දෙනා ප්‍රසාද පූජාවක් සම්පාදනය කරගෙන තිබෙනවා නායක හාමුදුරුවන් වහන්සේටම පූජා කිරීම සඳහා. දැන් හෙට දවස කාර්ය බහුල දවසක්. උදෑසන දහවල් දානමය මහා පින්කම හාමුදුරුවන් වහන්සේලා 80කට අපිට මහා සංඝරුවනක් වැඩමවලා ඒ පින්කම් කෙරෙන කාලවකවානුව අපිට උවමනා කාලය සමහරක් අවස්ථාවන් වලදී ඒ පිළිබඳව වඩා තමන් සම්පාදනය කරගත් ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් පිරිනැමෙන ඒ ප්‍රසාද පූජාවන පවත්වන විදියට ඉතාමත් කරුණාපූර්වක අපේ පින්වතුන්ට සිහිපත් කරනවා සාදු සාදු සාදු